සන්ධ්‍යාවක් සියලුම දෙනාට සහ ඒ වගේම සිප්සර් ඔන්ලයින් පන්ති කාමරයේ වෙත සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැම දෙනාම ඉතාමත් ආදරයෙන් යුක්තව පිළිගන්නවා. එතකොට අද අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ SINHA 13.14 එහෙමත් නැත්නම් සිංහල භාෂාව හා ව්‍යාකරණ ප්‍රවේශය කියන විෂය පත්‍රයට අදාළව තොරතුරු සාකච්ඡා කිරීමට කරුණු සාකච්ඡා කිරීමට. එතකොට අපි මේ තාක් දුරට භාෂාව පිළිබඳ අධ්‍යයනය කරා සහ ව්‍යාකරණ ප්‍රවේශය ලබාගත් ව්‍යාකරණය පිළිබඳ අධ්‍යයනය කරා. එතකොට අදට නියමිතව අපිට කතා කරන්න තියෙන මාතෘකාව ප්‍රත්‍යාර්ථ ශබ්ද. හරි. එහෙම නැත්නම් පසරුත් සඳ කියන මෙන්න මේ මාතෘකාව. මේ මාතෘකාව චුට්ටක් වැදගත් මාතෘකාවක්. ඔබේ ප්‍රශ්න පත්‍රයේට බොහෝ දුරට ප්‍රශ්නයක් ඇතුළත් වීමේ වැඩි ඉඩකඩක් තියෙන මාතෘකාවක් තමයි මේ ප්‍රත්‍යාර්ථ ශබ්ද කියලා කියන්නේ. එතකොට අපි මේ අතර මේ පාඩම නම් මහා ලොකු සංකීර්ණ නැහැ. ටිකක් ලොකු පාඩමක්. හැබැයි ලොකු සංකීර්ණ අර ගැඹුරු දරා ගන්න අමාරුතරම් විෂය කරුණු සංකීර්ණ විෂය කරුණු මේක ඇතුළත් වෙලා නැහැ. ගොඩක් ලේසි අපි දන්නවා තද්දිත වගේ දේවල් අපි කොහොමත් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා අපි ගැටලුවක් නැහැ අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ලේසියෙන් කරගෙන යන්න පුළුවන් සාකච්ඡාව ඉදිරියට. හරි. එහෙනම් අපි වැඩි විස්තර නැතුව අද මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරමු. එතකොට ප්‍රත්‍යාර්ථ ශබ්ද පසරුත් සඳ. හරි. එතකොට සිදස් සංගරා කතුවරයා තද්දිත සහ කෘදන්ත යන ව්‍යාකරණාංග දෙක සිදස් සංගරාව තුලදී පසරුත් සඳ ප්‍රත්‍යාර්ථ ශබ්ද යනුවෙන් නම් කොට ඇත. අපේ මේ සිදස් සංගරාව කියලා කියන්නේ අපේ මේ ව්‍යාකරණ ප්‍රවේශය කියන කොටසට අදාළව තොරතුරු සාකච්ඡා කිරීමේදී හම්බ වෙච්ච ඉතා විශේෂ ග්‍රන්ථයක් නේ. හැම ව්‍යාකරණ කොටසක් පිළිබඳවම හැම ව්‍යාකරණ අර කාණ්ඩයක් පිළිබඳව මෙන්න මේ කියන දස සංගරාව තුන අනිවාර්යයෙන්ම තොරතුරු අන්තර්ගත වෙලා තියෙනවාම තමයි අනිවාර්යයෙන්ම. අන්න ඒක නිසා අපි දස සංගරාව කියන මෙන්න මේ කෘතියට ලොකු ස්ථානයකුත් දෙනු ලබනවා. එතකොට අද අපි කතා කරන්නේ මෙන්න මේ කියන තද්දිත පිළිබඳවනේ. තද්දිත සහ කෘදන්ත එකතු වුණාම තමයි මේ ප්‍රත්‍යාර්ථ ශබ්ද කියන මෙන්න මේ අර මාතෘකාව නිර්මාණය වෙන්නේ. ඒකෝර මේ ප්‍රත්‍යාර්ථ ශබ්ද කියලා කියන එක දෙකට කැඩුවයින් පස්සේ තද්දිත සහ කෘදන්ත. ඒකෝට ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්නේ එක්ක තද්දිත පිළිබඳව එහෙම නැත්නම් කෘදන්ත පිළිබඳව. අපිට අර සරලව මූලික වශයෙන් ප්‍රත්‍යාර්ථ ශබ්ද කියන්නේ මොනවද කියලා හඳුන්වා ගැනීමට වටහා ගැනීමට පුළුවන් හැකියාව ලැබුණා නම් මම හිතනවා ප්‍රමාණවත් කියලා. ඒකදී අර උඩින් පල්ලෙන් තොරතුරු අධ්‍යයනය කරනවා කියන කාරණේ නෙවෙයි. මේක පිළිබඳව ලොකුවට මේ අපි අර අධ්‍යයනය කළ යුතු නැහැ. ගොඩාක්ම සංකීර්ණව. හරි. එතකොට කොහොම වුණත් සිදස් සංගරා කතුවරයා තද්දිත සහ කෘදන්ත යන ව්‍යාකරණාංග දෙක සිදස් සංගරාව තුලදී පසරුත් සඳ එහෙම නැත්නම් ප්‍රත්‍යාර්ථ ශබ්ද කියලා හඳුන්වලා තියෙනවා. ඒකෙන් උඩයා හඳුන්වන්නේ මෙන්න මෙහෙමයි. දෙයින් තයින් හොත කැර අරුතට නිසි පසන් සපයා සදන් පසරුත් හිමි නොලැග ලොව වරහරත්. එතකොට මෙන්න මේ වගේ දැන් මේක වෙලා උද්දුතයක් විදිහට අපිට භාවිත කළ හැකි මොකක් ඒ කියන්නේ දැන් අපි මේ තද්දිතය ගැන ලිව්වත් කෘදන්තය ගැන ලිව්වත් අපි අනිවාර්යයෙන්ම මුලදී ප්‍රවේශයක් ගත යුතුයි. ඒ ප්‍රවේශය ගද්දී අපි මෙන්න මේ කියන ප්‍රත්‍යාර්ථ ශබ්ද තුලින් ප්‍රවේශය ගන්න නම් මම හිතනවා ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ ඡේදයක් හරි ඒ කියන්නේ පේලි 10කින් හරි අපි එහෙම මූලාරම්භයක් ගන්නකොට මෙන්න මේ වගේ මූලාශ්‍රයක් ඉදිරිපත් කරාට පස්සේ ඒකට ලොකු වටිනාකමක් හම්බ වෙනවා. එතකොට දැන් මෙන්න මේ කියපු දයින් තයින් හොත කැර අරුතට නිසි පසන් සපයා සදන් පසරුත් හිමි නොලැග ලොව වහරේ. මෙන්න මේ කියන පාඨයේහි සරලම අර්ථය තමයි ධාතුවකින් හෝ නාමයකින් පරව පසුව. පරව කියන්නේ පසුවනේ. ඒ කියන්නේ ධාතුවකින් හරි නාමයකින් හරි පස්සේ අරුතට නිසිවන අර්ථයට ගැලපෙන අරුතට යම් කිසි සම්බන්ධතාවයක් දක්වන අර්ථයට නිසිවන ප්‍රත්‍යයන් සාදා ලෝක ව්‍යවහාරයේ සීමාවන් නොඉක්මවා ප්‍රත්‍යාර්ථ ශබ්ද කරනු ලබයි. ප්‍රත්‍යාර්ථ ශබ්ද කොහොමද නිර්මාණය කරගන්නේ කියලා තමයි සරලවම මෙන්න මේ කියන නිදසුනෙන් සාකච්ඡා කරන්නේ සිදස් සංගරා කතුවරයා. හරි. එතකොට අපි දැන් ඉදිරියට සාකච්ඡා කරමු කතා කරමු. මූලික වශයෙන් ප්‍රවේශයකට ඇත්තට මෙන්න මේ කියන පාඩේ මම හිතනවා ගොඩක් වැදගත් වෙයි. අන්න ඒ නිසා තමයි ඔයාලට මේක ඉදිරිපත් කරන්නේ. එතකොට නාම ප්‍රകൃතිය සමග තද්දිත ප්‍රත්‍යක් යෙදී සෑදෙන පද විශේෂය තද්දිත නම් වේ.
ගැටලුවක් නැහැ පැහැදිලි. නාම ප්‍රകൃතියක් එක්ක තද්දිත ප්‍රත්‍යක් යෙදිලා සෑදෙන්නා වූ ඒ පද විශේෂයක් වනවා නම් අන්න ඒ පද විශේෂයට අපි කියනවා තද්දිත කියලා. එතන මෙන්න මේ වගේ දේවල් මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද දැන් අපි හිතමුකෝ තද්දිත පිළිබඳව විවරණය කරන්න ආවයි කියලා නැත්නම් අධ්‍යයනය කරන්න විචාරයක් නිර්මාණය කරන්න කොහොම හරි මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් මෙන්න මේ වගේ දේවල් අනිවාර්යෙන් මුලට ගත හැකි. නාම ප්‍රകൃතිය සමග තද්දිත ප්‍රත්‍යක් යෙදී සෑදෙන පද විශේෂය තද්දිත නම් වේ කියලා ලස්සනට අපිට ලියන්න හැකියාව තියෙනවා. ධාතු ප්‍රകൃතිය හා කෘදන්ත ප්‍රත්‍යක් සංයෝග වීමෙන්. එතකොට ඒ වගේම තමයි ධාතු ප්‍රകൃතියක් එක්ක කෘදන්ත ප්‍රත්‍යක් සංයෝග කියන්නේ එකතු වීමෙන් බිහිවන පද විශේෂය මොකක්ද? කෘදන්ත ප්‍රත්‍ය කියලා සිදස් සංගරාවේ සිදස් සංගරා කතුවරයා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කෘදන්ත සහ නිර්මාණය වෙන්නේ. හරි. එතකොට මෙම ආකාරයෙන් සෑදෙන තද්දිත සහ කෘදන්ත පදයන්ට විශේෂ වූ අර්ථයක් ප්‍රත්‍ය මාර්ගයෙන් ලැබෙන නිසා මේවා ප්‍රත්‍යාර්ථ ශබ්ද ලෙස සිදස් සංගරා කතුවරයා අර්ථකථනය කොට ඇත. එතකොට පැහැදිලි සිදස් සංගරා කතුවරයා මෙන්න මේ ව්‍යාකරණ අංග දෙකට ඇයි ප්‍රත්‍යාර්ථ ශබ්ද කියලා නම් කරලා තියෙන්නේ. වෙන හේතුවක් නිසා නෙවෙයි. මෙන්න මේ ආකාරයෙන් මොන ආකාරයෙන්ද මම අර ඉහළ කී ආකාරයෙන් නිර්මාණය වුණා වූ නිර්මාණය කරගත්තා වූ තද්දිත හෝ කෘදන්ත කියන පදයන්ට විශේෂ වූ අර්ථයක් ප්‍රත්‍ය මගින් අර්ථයක් ප්‍රත්‍ය මගින් ප්‍රත්‍ය දින ඇත්තටම දැන් අපි තද්දිත ගැන කතා කරද්දී තද්දිතේ ප්‍රත්‍ය කිහිපයක් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රත්‍ය මගින් ප්‍රත්‍ය මාර්ගයෙන් ලැබෙන නිසා යම්කිසි අර්ථයක් මෙන්න මේ කියන ප්‍රත්‍ය ආශ්‍රයෙන් ලැබෙන නිසා මෙන්න මේවාට ප්‍රත්‍යාර්ථ ශබ්ද කියලා සිදස් සංගරා කතුවරයා අර්ථකථනය කරලා තියෙනවා. ගැටලුවක් නැහැ. ප්‍රත්‍යාර්ථ කියලා සිදස් සංගරා කතුවරයා නම් කරලා තියෙන්නේ මෙන්න මේවට. ඒ කියන්නේ මෙන්න මේ කියන තද්දිත සහ කෘදන්ත කියන මෙන්න මේ ව්‍යාකරණ අංග දෙකට ප්‍රත්‍ය මාර්ගයෙන් යම්කිසි අර්ථයක් ලැබෙන නිසා. එතකොට මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. දැන් අපි නිදසුනක් විදිහට ගත්තායින් පස්සේ දැන් මෙතන මම ඉදිරිපත් කරලා තියෙනවා ගම් යන ශබ්ද මූලය. ගම් කියලා කියන්නේ ශබ්ද මූලයක්. මොකද මේ ගම් කියන මෙන්න මේ ශබ්ද මූලය තමයි වර්ණගෙන්නේ. ගම, ගමෙහි, ගමේ ඔන්න ඔය වගේ දිගට වර්ණගෙන්නේ විභක්තිය වලට අනුකූලව වර්ණගෙන්නේ මේ ගම් කියන ශබ්ද මූලය. එතකොට මෙන්න මේ කියන ගම් යන ශබ්ද මූලයට ඊ ප්‍රත්‍ය එක්වීමෙන් ගැමි යන තද්දිත ප්‍රත්‍ය තද්දිත ප්‍රകൃතිය සෑදේ. පැහැදිලි. එතකොට මෙන්න මේ ගම් කියන ශබ්ද මූලයට ඊ කියන ප්‍රත්‍ය ගම් ධන ඊ නේ ගම් ධන ඊ. එතකොට තමයි ගැමි විදිහට නිර්මාණය වෙන්නේ. එතකොට තවද එයට විභක්ති ආ ප්‍රත්‍ය යෙදීමෙන්. එතකොට එතනින් නවතින්නේ නැතුව තවදුරටත් අපි විභක්ති ප්‍රත්‍යක් විභක්ති ආ කියන ප්‍රත්‍ය යෙදුවායින් පස්සේ ගම් ධන ඊ ධන ආ එහෙමත් නැත්නම් ගැමියා කියලා නිර්මාණය කරගත හැකි තද්දිත නාම පදයක්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. දැන් අපි ආයෙත් බලමු මේක. ගම් යන ශබ්ද මූලයට ඊ ප්‍රත්‍ය එක්වි ගැමි යන තද්දිත ප්‍රകൃතිය සෑදේ. ගම් කියන ශබ්ද මූලයට ඊ කියන ප්‍රත්‍ය එකතු වෙලා ගැමි කියන තද්දිත ප්‍රകൃතිය නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒ නිර්මාණය වෙච්ච එකට තවදුරටත් මෙන්න මේ කියන විභක්ති ආ කියන ප්‍රත්‍ය එකතු කරාට පස්සේ කොහොමද ගම් ධන ඊ ධන ආ මෙන්න මේවා එකතු කරායින් පස්සේ අපිට ගැමියා කියලා තද්දිත නාම පදයක් සාදා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ගැමියා යන්නෙන් ගම්ම්‍ය වන්නේ නැත්නම් ගැමියා යන්නෙන් අදහස් කරන්නේ ගමෙහි වසන්නා යන අර්ථයයි. ඒකයි මේ කියන්නේ ගැමියා යන්නෙන් ගමෙහි වසන්නා යන අර්ථය සපයන ලබයි. ඔව් දන්නවනේ අපි ගැමියා කියලා කියන්නේ ගමෙහි වාසය කරන පුද්ගලයා ගමෙහි වසන්නා. එහෙම තමයි ඒකේ සරල අදහස ගැමියා කියන මෙන්න මේ කියන පදේ. එතකොට ගම් ශබ්දයෙන් දෙන අර්ථයට වඩා විශේෂ අර්ථයක් ගැමියා යන තද්දිත නාමයෙන් ප්‍රකාශ වන්නේ ඊ ප්‍රත්‍යේ බලයෙනි. ගම් කියලා කියනවට වඩා ඇත්තටම ගැමියා කියන එකේ යම්කිසි අර්ථයක් තවදුරටත් අර හැංගිච්ච අර්ථයක් ඔයාලට පේනවා ඇති. දැන් ගම් කියලා කිව්වම ඊට වඩා ලොකු අර්ථයක් තියෙනවා ගැමියා කියන එකේ. ඒතර අපි මුලින් කතා කරා මෙන්න මේ කියන ගම් තමා මේ ගැමියා බවට නිර්මාණය වෙන්නේ. කොහොමද? අන්න අර මම මුලින් කියපු ඊ කියන ප්‍රත්‍ය එකතු වුණාට පස්සේ. අන්න ඒකයි මේ කියන්නේ ගැමියා යන්නේ ගමෙහි වසන්නා යන අර්ථය සපයන ලබයි. ගැමියා කියලා කියන්නේ ගමෙහි වසන්නා පුද්ගලයා වගේ අදහස් අපිට සපය ගන්න පුළුවන්. ඊට පස්සේ එම අනුව
ගම් ශබ්දයෙන් දෙන අර්ථයට වඩා ඒ කියන්නේ ගම් කියන පදයෙන් දෙන අර්ථයට වඩා විශේෂ අර්ථයක් ලොකු අර්ථයක් හරි විශේෂ අර්ථයක් හරි ගැමියා යන තද්දිත නාමයෙන් ප්‍රකාශ වන්නේ ඊ ප්‍රත්‍යේ බලයෙනි. මෙන්න මේ කියන ගම් කියන ශබ්දයට ගම් කියන ශබ්ද මූලයට ඊ කියන ප්‍රත්‍යේ එකතු කරාම අර ගම් කියලා කියපු පදයට වඩා විශේෂ අර්ථයක් මෙන්න මේ කියන ගැමියා ඊ කියන ප්‍රත්‍යට නම් ගැමියා වෙනවනේ එතකොට. ඒතරේ ගැමියා කියන පදයෙන් ඉස්මතු වෙනවා අර්ථ නිරූපණය වෙනවා අර්ථකථනය වෙනවා කියන කාරණය තමයි මේ කියන්නේ. පැහැදිලිව කොහොමද ගම් කියනකොට ගැමියා කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. මොකද ගැමියා කියලා කියන්නේ ගමෙහි වසන්නා. ඒතකොට අපිට ඒක පැහැදිලි අර්ථයක් තියෙනවා. එතකොට එම හේතුව නිසා තද්දිත පසරුත් සඳ ගණයට ඇතුළත් කොට තිබේ. දැන් මේ මම කිව්වේ වෙන මුකුත් නෙවෙයි. තිදස් සංගරා කතුවරයා තද්දිත කියන එක ඇයි අර පසරුත් සඳ කියන එහෙම නැත්නම් පත්‍යාර්ථ මේ කියන දෙයට ඇතුළත් කරේ කියන කාරණේ තමයි මේ පැහැදිලි කරේ. එතකොට පැහැදිලි තද්දිත මොන හේතුවක් නිසාද මොන පදනමේ ඉඳලාද තිදස් සංගරා කතුවරයා පසරුත් සඳ කියන මෙන්න මේ ව්‍යාකරණ ගණයට ඇතුළත් කරලා තියන්නේ කියලා. එතකොට ඒ වගේම තමයි මෙසේ නාම මූලයකට ප්‍රත්‍යක් එක්වීමෙන් ඊට විශේෂ අර්ථයක් හිමි කර දී සෑදෙන නාමපද තද්දිත ලෙස සරලව හඳුනාගත හැකිය. මුලින්ම කියපු කාරණේ තමයි ආයෙත් හඳුනා ගන්න තියෙන්නේ. එහෙනම් අපිට සරලවම හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ මම අර මුලින් ඔයාලට කියපු ආකාරයට යම්කිසි නාම මූලයකට ප්‍රත්‍යක් අපි ගත්තා නාම මූලය ගම් කියලා. එතකොට අපි ප්‍රත්‍යක් විදිහට ගත්තා ඊ. එතකොට මෙසේ නාම මූලයකට ප්‍රත්‍යක් එක්වීමෙන් ගම් ධන ඊ එකතු වීමෙන් ඊට විශේෂ අර්ථයක් ගමෙහි වසන්නා කියන අර්ථය නිර්මාණය වුණා. ඊට විශේෂ අර්ථයක් හිමි කරදී සෑදෙන නාමපද තද්දිත ලෙස සරලවම අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා එහෙනම්. හරි අපි ඊට පස්සේ බලමු ඊතුරු ව්‍යාකරණ අංගය පිළිබඳව. එතකොට දැන් මෙතන සඳහන් වෙලා තියෙනවා දැන් බලන්න මෙතනත් බල යනු බැලීම අර්ථයේහි වැටෙන ධාතු මූලයකි. බල කියලා කියන්නේ ඔය බලයි බලති බලහි බලත මෙන්න මේ හැම එකේම මූලය තමයි ධාතු මූලය තමයි මේ බල කියලා කියන්නේ. මෙන්න මේ බල කියන ධාතු මූලය තමයි අන්න ඒ විදිහට එක එක අවස්ථාවලදී නොඑක් ආකාරයෙන් වර්ණගෙන්නේ. එතකොට පැහැදිලි මෙන්න මේ කියන බල යනු බැලීමේ අර්ථයේහි වැටෙන මූලයකි. ඔව් බල කියලා කියන්නේ බැලීමේ අර්ථය නිර්මාණය කරන්න අර්ථය සපයන ලබන්නා වූ පදයක් ධාතු මූලයක්. එයට නු කෘදන්ත ප්‍රත්‍ය නු කියලා කියන්නේ කෘදන්ත ප්‍රත්‍යක්. එතකොට එයට නු කෘදන්ත ප්‍රත්‍ය හා ප්‍රථමා ඒක වචන ඒ ප්‍රත්‍ය එක්කල විට බල දන නු දන ඒ බලන්නේ යන කෘදන්ත නාම පදය සෑදේ. පැහැදිලිනේ එතකොටනේ තද්දිත හැදෙන විදිහ අපිට පැහැදිලි. දැන් අපි මේ කතා කරන්නේ කෘදන්ත නිර්මාණය වෙන ආකාරය. එතකොට කෘදන්ත නිර්මාණය වෙන්නේ කොහොමද? දැන් ධාතු මූලය සහ නු කියන කෘදන්ත පදය සහ මෙතන දැන් මේ බලනු කියන එකට බලන්නේ කියන එක මම මේ කියන්නේ දෙසුණක් විදිහට ඒක වචන ප්‍රථමා විභක්ති ඒක වචන ප්‍රත්‍ය එක්කල විට බල දන නු දන ඒ බලන්නේ යන කෘදන්ත නාම පදය සෑදෙන මගින් බලන තැනැත්තා යන අර්ථය ගම්ම්‍ය කරවයි. ඒකට බලන්නේ කියලා කියන්නේ බලන පුද්ගලයා කියන කාරණය. ඒකට ඒක බලන තැනැත්තා කියලා අපිට අර්ථකථනය කරගන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන්. බල ධාතුවෙන් ප්‍රකාශ කරන බැලීම යන අර්ථයට වඩා පැහැදිලිවම දැන් බල කියලා කිව්වම අපි කියවනේ මුලින්ම මේක බැලීම අර්ථයේහි වැටෙන ධාතු මූලයක් කියලා. ඒතර අපි දන්නවා බල කියන එකෙන් ගම්ම්‍ය වෙන්නේ බැලීම කියලා. එතකොට දැන් ඔයාලා බලන්න හොඳට බල කියන ධාතු මූලයෙන් ප්‍රකාශ වන බැලීම කියන අර්ථයට වඩා බලන්නේ යන යන්නේ ඒ කියන්නේ බලන්නේ කියන පදයෙන් විශේෂ අර්ථයක් කෙදිලා නැද්ද? අර්ථයක් අපිට පේන්නේ නැද්ද? පේනවනේ. එතකොට පැහැදිලි එහෙනම් බලන්නේ යන්නෙන් විශේෂ අර්ථයක් යෙදෙන්නේ කෘදන්ත ප්‍රත්‍යේ බලයෙනි. මොකේ මොන කෘදන්ත ප්‍රත්‍ය කියලා මෙතන සඳහන් කරන්නේ මේ කියන නු කියන ප්‍රත්‍යය. ගොඩක් ලේසි අර චුට්ටක් පැරලිලි සහගත නම් නැවත හරි අහලා මේක ඇත්තටම මතක තියාගන්න ගොඩක්ම ලේසි. දැන් මේ කියන කතන්දරේ බල කියලා ගත්තායින් පස්සේ බල කියන එකට වඩා විශේෂ අර්ථයක් සපයනවා බලන්නේ කියලා. බලන්නේ කියලා නිර්මාණය වුණේ කොහොමද? නු කියන කුඩන්ත පදේ එක් වුණාට පස්සේ සහ ඒ වගේම ප්‍රථමා ඒක වචන ඒ ප්‍රත්‍ය එකතු කරාට පස්සේ අන්න ඒක තමයි බල දන නු දන ඒ කියලා අපි මෙතනදී වරහන් ඇතුලේ ඉදිරිපත් කරලා දිනවා. ඔයාලා පොඩ්ඩක් ඩිස්ප්ලේ එක දිහා බලා ගන්න. එතකොට ඔයාලට මම මේ කියන කාරණේ හොඳටම පැහැදිලි වෙයි. අන්න එහෙම බල දන නු දන ඒ කියන මෙන්න මේ ටික එකතු වුණාට පස්සේ තමයි බල කියලා කියන්නේ මොකක්ද? බල කියලා කියන්නේ ධාතු මූලය, නු කියලා කියන්නේ කුදන්ත පත්‍ය, ඒ කියලා කියන්නේ ප්‍රථමා ඒක වචනය. එහෙනම් පැහැදිලි ධාතු මූලය, කුදන්ත ප්‍රත්‍ය සහ ප්‍රථමා ඒක වචන ඒ ප්‍රත්‍ය එකතු වුණාට පස්සේ තමයි මෙන්න මෙතන බලන්නේ කියලා නිර්මාණය වෙන්නේ. මෙන්න මේ කියන බලන්නේ කියන වචනයෙහි අන්තර්ගත වෙලා තියෙන අර්ථය පැහැදිලිවම විශේෂයි බල කියන ධාතු මූලයට වඩා.
එහෙම විශේෂ වෙන්න හේතුව තමයි මෙන්න මේ කියන නූ කියන කුදන්ත ප්‍රත්‍යය එකතු වීම. ඔන්න ඔය කාරණේ තමයි සරලවම අපි ඔළුවේ තියාගන්න ඕන, මතක තියාගන්න ඕන. එම හේතුවෙන් කුදන්ත නාම පදද ප්‍රත්‍යාර්ථ ශබ්ද ගණයට ඇතුළත් කොට දක්වා තිබේ. ඔන්න ඔය කියන පදමේ ඉඳලා තමයි පැහැදිලිවම පුරාණ ඇදුරන් මෙන්න මේ කියන කෘදන්ත කියන ව්‍යාකරණ අංගයත් ප්‍රත්‍යාර්ථ ශබ්ද ගණයට ඇතුළත් කරලා තියෙන්නේ. හරි. අපි දැන් මෙතන කෘදන්ත පිළිබඳව කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ තද්දිත පිළිබඳව. මොකද කෘදන්ත පිළිබඳව පස්සේ කතා කරමු. මුලින් අපි තද්දිත පිළිබඳව කතා කරමු. දැන් අපිට පැහැදිලි මෙන්න මේ කියන පසරුත් සඳ. එහෙම නැත්නම් ප්‍රත්‍යාර්ථ ශබ්ද කියන්නේ මොනවද කියන කාරණේ මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා. ලොකු ගැටලුවක් නැහැ. ගොඩක්ම ලේසි. චූටි දෙයක් තමයි තියෙන්නේ අපිට හඳුනා ගන්න. දැන් ඔයාලා මේ දේවල් ඉගෙනගෙනත් තියෙන නිසා අධ්‍යයනය කරලා තියෙන නිසා දැන් මම මේකේ සමහරට මේ දේවල් මතක් වෙනවා ඇති. ඒ නිසා ගැටලුවක් නැහැ. හරි. මෙතනින් එහාට අපි කතා කරමු තද්දිත ගැන. ප්‍රත්‍යාර්ථ නාම කොටස් දෙකයි. එක තමයි තද්දිත, දෙක තමයි කෘදන්ත. දැන් අපි කතා කරන්නේ පළවෙනි කොටස. ඒ තමයි තද්දිත. හරි. එතකොට තද්දන හිත යන්න එකතු වීමෙන්, එහෙම නැත්නම් සංදි වීමෙන්, සංයෝග වීමෙන් තද්දිත යන පදය සෑදී ඇත. තද්දිත කියන පදය නිර්මාණය වෙලා තියෙන මෙන්න මේ වගේ දේවල් ඔයාලට පුළුවන් තද්දිත ගැන හඳුන්වන්න හරි තද්දිත ගැන මොකක් හරි පිළිතුරක් නිර්මාණය කරන්න ආවතින් ප්‍රශ්න පත්‍රයට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ අර ප්‍රවේශයක් ගන්න. එතකොට දැන් මෙතන පැහැදිලි තද්දන හිත යන්න එකතු වීමෙන්, එහෙම නැත්නම් සංදි වීමෙන්, එහෙම නැත්නම් සංයෝග වීමෙන් තද්දිත යන පදය සෑදී ඇත කියලා කියන්නේ. එතකොට එයට හිත වූ දැන් මොකද්ද මේ තද්දන හිත කියන දැන් වචනේ නිර්මාණය වුණේ තද්දන හිත කියලා. ඉතින් දැන් අපි බලන්න ඕනේ මේ තද්දිත කියන එකේ වචනේ තේරුම මොකද්ද කියලා. වචනේ අර්ථය මොකක්ද කියලා අපි සරලවම හඳුනා ගන්න ඕන. එතකොට මෙන්න මේ කියන තද්දිත කියන පදේ වචන අර්ථය තමයි එයට හිත වූ කියන අර්ථය. එයට හිත වූ එච්චරයි. එතකොට ඒක මෙන්න මෙහෙම තමයි විග්‍රහ කරලා තියෙන්නේ. තස්ස හිතං තද්දිතං තස්ස හිතං තද්දිතං එයට හිත වූ තද්දිත. අන්න ඒක තමයි උතනක් තියෙන පාලියෙන් තිබ්බට. හරි. යන විග්‍රහය වාක්‍යයෙන්ද යන විග්‍රහය කියන්නේ මොන විග්‍රහ වාක්‍යයෙන්ද මේ තස්ස හිතං තද්දිතං කියන විග්‍රහ වාක්‍යයෙන් යන විග්‍රහ වාක්‍යයෙන්ද ඉහතකී අර්ථයම නිරූපණය කරනු ලබයි. ඉහතකී අර්ථය කියලා කිව්වේ මොකක්ද? ඉහතකී අර්ථය කියලා කිව්වේ තද්දිත කියන වචනේ අර්ථය එයට හිත වූ කියන එක. අන්න ඔච්චරයි. එතකොට විවරණ ඇදුරන් මෙහි හිත භාවය කරුණු තුනක් හේතු වන බව දක්වා තිබේ. එතකොට පුරාණ විවරණ ඇදුරෝ මෙන්න මේ එයට හිත වූ කියන එකට කොටස් තුනකට බෙදලා මෙන්න මේ එයට හිත වූ කියන දේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒකයි කියන්නේ විවරණ ඇදුරන් මෙහි හිත භාවය. හිත භාවයට කරුණු තුනක් හේතු වෙන බව. හිත භාවය අර හිත භාවය කොහොමද නිර්මාණය වෙන්නේ කියන කාරණේ කොටස් තුනකට බෙදලා එයාලා සාකච්ඡා කරනවා. අපි බලමු කොහොමද කියලා. හරි. එක තමයි නාමයක් වෙනුවට පෙනී සිටීමෙන් නාමයට හිත වීම. නාමයක් වෙනුවට පෙනී සිටීමෙන් නාමයට හිත වීම. ගම් යන තද්දිතයෙන් ගමෙහි වසන්නා යන අර්ථය ප්‍රකාශ කරේ. අපි මුලින් කතා කරා ගම් කියන ශබ්ද මූලයෙන් නිර්මාණය කරගන්නා වූ ඒ අපි තද්දිතය එනමෙතන් මේ ගම් කියන දෙයෙන් ගමෙහි වසන්නා කියන්නේ. එහෙම නිර්මාණය කරගත හැකි කියලා මුලින් කතා කරවට මතක ඇති. එතකොට යන අර්ථය ප්‍රකාශ කරේ. වසන්නා යන නාම පදය වෙනුවට පෙනී සිටින්නේ ඊ ප්‍රත්‍යයයි. දැන් ගම් කියලා කිව්වයින් පස්සේ එතන ගමෙහි වසන්නා කියලා අපිට බැලුව බැලමට හොයාගන්න බැහැනේ. නේ? එහෙම හොයාගන්න බෑ. හැබැයි අපි මේ ගම් කියන එකට ඊ කියන ප්‍රත්‍යය එකතු කරාම ගැමියා කියලා නිර්මාණය වෙනවා. ගැමියා කියලා නිර්මාණය වුණාම අන්න ඒ පදයට අපි කියනවා අන්න ඒ වචනෙට අපි කියනවා ගමෙහි වසන්නා කියලා. එහෙනම් පැහැදිලි වසන්නා යන නාම පදය වෙනුවට පෙනී සිටින්නේ ඊ කියන ප්‍රත්‍යයයි. පැහැදිලි කියපු කාරණය. ඊ ප්‍රත්‍ය නාමයෙන් පෙනී සිටීමෙන් හිත භාවය නිසා තද්දිත නම් වේ. එහෙනම් ඊ ප්‍රත්‍ය නාමයක් වෙනුවෙන් පෙනී සිටීමෙන් හිත භාවය නිසා තද්දිත කියලා හඳුන්වලා තියෙනවා. නාමයේ අර්ථය ප්‍රකාශ කරන නිසා තවත් අයුරකින් නාමයට හිත වීම. පැහැදිලි නාමයේ අර්ථය ප්‍රකාශ කරන හින්දා තවත් ආකාරයකින් නාමයට හිතවත් වීම නාමයට හිත වීම. ගැමි යන්නෙන් ගමෙහි වසන්නා යන අර්ථය පැවසෙන්නේ ඊ ප්‍රත්‍යේනි. ඔව් අපි දන්නවා දැන් මේ වෙනකොට ඒක ගැමි කියලා කියන පදයෙන් ගමෙහි වසන්නා යන අර්ථය ගම්මේ වන්නේ මේ ඊ කියන ප්‍රත්‍ය ආශ්‍රයෙන් කියලා අපි කතා කරා. එතකොට මෙසේ අර්ථය ප්‍රකාශ කිරීමේ හේතුවෙන්ද ඊ ප්‍රත්‍ය නාමයට හිතභාවය ප්‍රකාශ කරයි. දෙවෙනි කාරණේ ඔන්න ඔහොමයි. එතකොට තුන්වෙනි සාධකය තමයි සමාස පදයක් වෙනුවට යෙදිය හැකි බැවින්
සමාසයට හිත වීම. සමාසයක් වෙනුඩත් යොදන්න පුළුවන් හැකියාව ඇතැම් අවස්ථාවලදී තියෙනවා. සමාසයට හිත වීම කියන එකත් මෙන්න මේ කාරණයට පුරාණ විවරණ ඇදුරෝ අරගෙන තියෙනවා. ගමෙහි වැසි ගම්වැසි යනුවෙන් සමාස පදයකි. අපි දන්නවා ගමෙහි වැසි කියලා කියන්නේ ගම්වැසි කියන සමාස පදය. ගැමි තද්දිත පදයකි. දැන් ගම්වැසි කියන්නේ සමාස පදයක්. හැබැයි ගැමි කියලා කියන්නේ තද්දිත පදයක් නේ. ගැමි කියන්නේ තද්දිත පදයක්. එතකොට ගමෙහි වැසි ගම්වැසි කියන්නේ සමාස පදයක්. හැබැයි දෙකම එක අර්ථය තමයි දෙන්නේ. මෙම පද දෙකෙහිම අර්ථයෙහි කිසිදු වෙනසක් නැත. මේ පද දෙකෙහිම දැන් ඔයා බලන්න ගම්වැසි කියන එකේ හෝ ගැමි කියන පද දෙකේ එක පදයක වෙන අර්ථයක්ද තියෙන්නේ නැහැ. දෙකේම තියෙන්නේ එකම අර්ථය. අන්න ඒක නිසා දෙකේම අර්ථය එකයි. ගැටලුවක් නැහැ. තද්දිත සමාජයට වඩා කෙටි වේ. පැහැදිලි මෙතන එතකොට දැන් හැබැයි දැන් ගමෙහි වැසි කියන සමාසයට වඩා ගැමි කියන තද්දිත පදය කෙටි වෙලා තියෙනවානේ. ගමෙහි වැසි කෙටි කරලා තමයි ගම්වැසි කියලා සමාසයක් නිර්මාණය කරගන්නේ. හැබැයි එතනෙමුත් එහාට කෙටි වෙලා තියෙනවා ගැමි කියන තද්දිත පදය. ඒ කොහොම වුණත් ගමෙහි වැසි කියන පදයේත් ගම්වැසි කියන පදයේත් ගැමි කියන පදයේත් කියන මෙන්න මේ පද තුනේම අර්ථය එකම තමයි. ගමෙහි වාසය කරන්නා පුද්ගලයා. ඔන්න ඕක තමයි අර්ථය, වෙනසක් නැහැ. එතකොට මෙසේ සමාසයක් වෙනුවට යෙදිය හැකි බැවින් තද්දිතය සමාස හිත වේ. පැහැදිලි. එතකොට මෙන්න මේ ආකාරයෙන් මෙසේ සමාසයක් වෙනුවට යෙදිය හැකි බැවින් තද්දිතය සමාසයට හිත භාවයක් පෙන්වුම් කරනවා. ඉතින් ඔන්න ඔය කාරණේම තුන්වෙනි කාරණය. තද්දිතයෙන් භාෂාවට ඇති ප්‍රයෝජන ලෙස හඳුනාගත හැක්කේ පද කෙටි කර ගැනීම එයින් විශාල පිටු වහලක් වන නිසා වෙන්නේ. දැන් අපි කතා කරා ඔයාලට මතක ඇති සංදි පිළිබඳව කතා කරද්දී අපි කිව්වා පද කෙටි කර ගැනීමට තමයි අපි සංදි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ. ඒක තමයි ලොකු ප්‍රයෝජනයක් කියලා කතා කරා පද කෙටි වීම. සමාස ගැන කතා කරා එතනදිත් අපි කිව්වා පද කෙටි කර ගැනීමට හැකියවීම සමාසයෙන් ලැබෙනා වූ ලොකු ප්‍රතිඵලයක් කියලා අපිට. දැන් මෙතනදිත් කියන්නේ ඒ කාරණේම තමයි තද්දිත වලින් අපිට හම්බ වෙන ලොකුම ප්‍රයෝජනයක් තමයි මෙන්න මේ කියන ආකාරයෙන් පද කෙටි කර ගැනීම. දැන් අපි මෙතනදී මතක තියාගන්න ඕනේ සංදි වලටත් සමාස වලටත් වඩා පද කෙටි කර ගන්න පුළුවන් හැකියාවක් මෙන්න මේ කියන තද්දිත වල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් මුලින් කියපු කාරණේද වල පැහැදිලි ඇතිනේ. දැන් මේ ගම් වැසි කියන පදයේද දිග ගැමි කියන පදයේද දිග කියලා බැලුවායින් පස්සේ ඕනම කෙනෙක්ට පේනවා ගැමි කියන්නේ අකුරු දෙකයි තියෙන්නේ. ගම්වැසි කියන එකේ අකුරු හතරක් තියෙනවා. ඉතින් අපි සරලවම බැලුවමට ගත්තත් ගම්වැසි කියන සමාස පදයට වඩා ගැමි කියන තද්දිත පදේ කෙටි. ගැටලුවක් නැහැ. එතකොට තද්දිතයෙන් භාෂාවට ඇති ප්‍රයෝජන ලෙස හඳුනාගත හැක්කේ පද කෙටි කර ගැනීමට ඒන් විශාල පිටුවහලක් වුණ නිසා වෙන කියන කාරණය පැහැදිලි. තද්දිත වලින් අපිට සිදුවෙන විශාලතම ප්‍රතිඵලය තමයි පද කෙටි කර ගැනීමේ පවතින හැකියාව. සංධිහා සමාස පදද පද කෙටි කිරීමෙහිලා හේතු වන නමුත් තද්දිතය ඒ විවරණ අංග දෙකටම වඩා පද කෙටි කිරීමෙහි ලක්ෂණයෙන් යුක්ත වේ. මම අර මුලින් කිව්වා වගේ සංධිසා සමාස කියලා කියන්නේ පද කෙටි කර ගැනීමටමත් භාවිත කරන්නා වූ ව්‍යාකරණ අංගයන් දෙකක්. හැබැයි ඒ ව්‍යාකරණ අංගයන් දෙකටත් එහා ගිහිල්ලා පද කෙටි කර ගැනීමේ හැකියාවක් මෙන්න මේ අපි කතා කරන දැන් මේ කතා කරන තද්දිත කියන ව්‍යාකරණ අංගය සතු වෙලා තියෙනවා. ගැටලුවක් නැහැ. මම ඒක මුලින් ඔයාලට පැහැදිලි කරා. දැන් ආයෙ නැවත පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නේ. එතකොට කුමාරතුංග මහතා තද්දිතය හඳුන්වනු ලබන්නේ නාම ප්‍රත්‍ය සංග්‍රහ නාම යනුවෙන්. දැන් අපි හැම දෙයක්ම ඉගෙන ගද්දි හැම කෙනාගේම මතවාදයන් පිරික්සනවා. මොකද ඒක තමයි වෙන්න ඕන. එතකොට නිශ්චිත වශයෙන්ම අපිට එකක් කියලා කියන්න බෑ. දැන් මෙතනදිත් අපිට මේ තද්දිත පිළිබඳව අධ්‍යයනය කරගෙන යනකොට තද්දිත පිළිබඳව කුමාරතුංග මහතා ඉදිරිපත් කරලා තියෙන මතවාදයක් හඳුනා ගැනීමේ හැකියාවක් මතවාදයක් ගැන අර්ථකථනයක් පැහැදිලිවම හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට කුමාරතුංග මහතා තද්දිත හඳුන්වනු ලබන්නේ කුමාරතුංග මහතා දැන් අපි මුලින් කතා කරන්නේ ඉස්ලාම් තද්දිත මොනවද කියලා තියෙන තද්දිත කොහොමද අර්ථකථනය කරලා දෙන්නේ කියලා අපි මුලින් කතා කරා. දැන් අපි මේ කතා කරන්නේ කුමාරතුංග මහතා කොහොමද මෙන්න මේ කියන තද්දිත කියන ව්‍යාකරණ අංගය පිළිබඳ අර්ථකථනය කරලා තියෙන්නේ කියලා. කුමාරතුංග මහතා අර්ථකථනය කරලා තියෙන්නේ මේ තද්දිත කියන ව්‍යාකරණ අංගය නාම ප්‍රත්‍ය සංග්‍රහ නාම යනුවෙන්. නාම ප්‍රත්‍ය සංග්‍රහ නාම කියලා තමයි කුමාරතුංග මහතා අර්ථකථනය කරලා තියෙන්නේ. නාම ප්‍රකෘතියක් හා ප්‍රත්‍යක් සංයුක්තව උපදුනුයේ නාම ප්‍රත්‍ය සංග්‍රහ නාමයකි. නාම ප්‍රකෘතියක් සහ ප්‍රත්‍යක් නේ නාම ප්‍රකෘතියක්
සහ ප්‍රත්‍යක් එකතු වෙලානේ අපි ප්‍රත්‍ය කතා කරානේ අපි. එතකොට දැන් ඉස්සරහට ප්‍රත්‍ය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. අපි දැන් බලමු නිකමට වගේ දැන් නාම ප්‍රකෘතියක් ගත්තාම පස්සේ අපි ගම් කියලා ගත්තා. එතකොට ප්‍රත්‍යක් වශයෙන් ගත්තායින් පස්සේ අපි ඊ කියලා ගත්තා. එතකොට මෙන්න මේ දෙක එකතු වෙලා ගැම කියලා නිර්මාණය වුණා වගේ නාම ප්‍රකෘතියක් හා ප්‍රත්‍යක් සංයුක්තව උපදුණුවේ නාම ප්‍රත්‍ය විනාඩියක් දෙන්න. එතකොට පැහැදිලි කුමාරතුංග මහතා ඇයි මේවට නාම ප්‍රත්‍ය සංග්‍රහ නාම කියලා හඳුන්වලා තියෙන්නේ කියන කාරණය. එතකොට බලමුකෝ අපි මොනවද ප්‍රත්‍ය කියලා. එතකොට දැන් මෙතනදී අපි කතා කරන්නේ සිංහලයේ තද්දිත ප්‍රත්‍ය පිළිබඳව. එතකොට සිදස්සංගරා කතුවරයා ප්‍රත්‍ය 8ක් ඉදිරිපත් කොට ඇති අතර කුමාරතුංග මහතා විසින් ප්‍රත්‍ය 23ක් ඇති බව උගන්වා තිබේ. එම ප්‍රත්‍ය 23 නම් දැන් සිදස්සංගරා කතුවරයා ප්‍රත්‍ය 8ක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේවා තමයි තද්දිත ප්‍රත්‍ය කියලා. හැබැයි එතනින් නතර වෙන්නේ නැති කුමාරතුංග මහතා ඉදිරිපත් කරනවා ප්‍රත්‍ය 23ක් තියෙනවා කියලා. එතකොට සමහර තැන්වලදී සිංහලයේ තද්දිත ප්‍රත්‍ය 24ක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ කොහොම වුණත් ඒව වැඩක් නැහැ. අපි දැන් මෙතන කතා කරන්නේ කුමාරතුංග මහතාගේ මතවාදය පිළිබඳව. එතකොට අන්න ඒක නිසා කුමාරතුංග මහතාගේ තද්දිත ප්‍රත්‍ය ඉගැන්වීමට අනුව ප්‍රත්‍ය 23යි තියෙන්නේ. අපි බලමු ඒවා මොනවද කියලා. ඒ තද්දිත ප්‍රත්‍ය 23 කොහොමද කියලා බලමු. එතකොට 1 ඊ. එතකොට ඉලක්කම් අවශ්‍ය නැහැ. ඉලක්කම් ඕන ආකාරයට ඉදී හැකිනේ. ඊ මුවා මය වත් මත් තර තම ඉති අටි අටු අස් අත් ब ता आन अनु अनि आ එක් අක් ඌ අල ආ උතු කියන මෙන්න මේ කියන ප්‍රත්‍ය 23 තමයි පැහැදිලිවම කුමාරතුංග මහතා ප්‍රත්‍ය 23ක් තියෙනවා කියලා. තද්දිත ප්‍රත්‍ය 23ක් තියෙනවා කියලා ඉදිරිපත් කරන්නේ. දැන් අපි බලමු දැන් මෙන්න මේ කියන 23 තමයි තියෙන්නේ. ඒකට අපි බලමු මේ කියන ප්‍රත්‍ය 23 කොහොමද යොදාගෙන තියෙන්නේ සහ මේවට මොනවද යා නිසුන් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව අපි අවබෝධයෙන් යුක්ත විය යුතුනේ. අපි ඒ නිසා බලමු එකින් එකට. එතකොට පැහැදිලි පළවෙනි ප්‍රත්‍යය තමයි කුමාරතුංග මහතාගේ ඊ කියන ප්‍රත්‍යය. එතකොට ඊ ප්‍රත්‍යය අර්ථ කිහිපයකම යෙදෙනවා. ඊ ප්‍රත්‍යය කියලා කියන්නේ අර්ථ කිහිපයකම යෙදෙනවා. දැන් හිතභාවයෙන් දැන් මෙතන ප්‍රකාශ කරන්නේ. ඉතින් හිතභාවය කිව්වට හිතභාවයත් අර්ථ කිහිපයකම යෙදෙනවා. එතකොට එක තමයි එහි වූයේය කියන අර්ථය. එහි වූයේය කියන අර්ථය. එහි වූයේය. හරි. එතකොට ගම් දන ඊ සමානයි ගැමි. එතකොට මෙන්න මේ කියන ගැමි කියන තද්දිත පදේ අන්තර්ගත වෙලා තියෙන්නේ එහි වූයේය කියන අර්ථය. මොකක්ද තද්දිත ප්‍රත්‍යය? තද්දිත ප්‍රත්‍යය තමයි ඊ කියන තද්දිත ප්‍රත්‍යය. පැහැදිලිනේ? එතකොට ගම් දන ඊ ගැමි ගමෙහි වසන්නා කියන අර්ථය. ගමෙහි වසන්නා කියන අර්ථය නම් පැහැදිලි. එහි වූයේය ගමෙහි තමයි වුණේ කියන කාරණය පැහැදිලි. මම කියන දේ මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. එහි වූයේ කියන අදහස නිරූපණය වෙනවා මෙන්න මේ කියන ගැමි කියන පදයෙන්. ගම් දන ඊ එකතු වෙලා ගැමි නිර්මාණය වෙනවා. ගැමි කියන පදයේ අර්ථය ගමෙහි වසන්නා කියලා අපිට අර්ථකථනය කරගත හැකි. එහෙනම් මේ ඊ කියන ප්‍රත්‍ය අර්ථ කිහිපයක යොදා ගන්න පුළුවන් අපිට. එතනදී පළවෙනි එක තමයි එහි වූයේ කියන එක. එහි වූයේ කියන එකට එන ගැමි කියලා අපිට ඉදිරිපත් කළ හැකි අර්ථකථනය කරගත හැකි. ඒ වගේම තමයි රට දන ඊ රැටි. රටෙහි වසන්නා. එතකොට ඒ වගේම තමයි නුවර දන ඊ නුවරි එහෙම නැත්නම් නියරි. එතකොට කොහොම හරි නුවරෙහි වසන්නා කියන විදියට අපිට අර්ථකථනය කරගන්න පුළුවන් සරලවම ගත්තයින් පස්සේ. එහෙනම් පැහැදිලි ඊ කියන ප්‍රත්‍ය එහි වූයේය කියලා අපිට ගන්න පුළුවන්. ඒවට නිදසුනයි මේ අපි ඉදිරිපත් කරේ. ඒ වගේම තමයි එහි නියුක්ත වූයේය කියන අදහස. තොට දන ඊ තොට. වැව් දන ඊ නැව්. නැව් දන ඊ නැව්. මග දන ඊ මගි එහෙම නැත්නම් මැගි. එතකොට ඒ වගේම තමයි එයට එය ඇත්තේය. එය ඇත්තේය. දැන් මෙන්න මේ කියන මේ අර්ථ කිහිපය තමයි චුට්ටක් අපි මතක තියාගන්න ඕනේ. නැත්නම් මේව නම් අර ප්‍රත්‍ය නම් ලේසියිනේ කොහොමද? දැන් බලන්න මෙතන දැන් මේ තුන්වෙනි එක තමයි එය ඇත්තේය. අන්න ඒක තියෙනවා කියන කාරණය. එය ඇත්තේ යන අර්ථයේහි
දිව් දන ඊ දිවි නැන දන ඊ නැනි. එතකොට එයට සම්බන්ධ වූයේය. එයට සම්බන්ධ වූයේය. මිනිස් දන ඊ මිනිසි ලොව දන ඊ ලොවි. ඊළඟ කොටස තමයි ඊ කියන ප්‍රත්‍යයේ අර්ථය. එය දන්නේය කියන අර්ථය. එය දන්නේය. නකත් දන ඊ නැකති. එය දන්නේය. එයට සුදුසු යන අර්ථයේහි. ඒකට සුදුසුයි කියන අර්ථයේ. සබ දන ඊ සැබී. එයම ඒකම. එයම කියලා කියන්නේ ඒකම යන අර්ථයේහි. අඳුරු දන ඊ ඇඳිරි. කඳුළු දන කදලු දන කඳුළු නෙවෙයි කදලු කාදලු දන ඊ කැදලි. මදුරු දන ඊ මැදිරි. එහි හැසිරේ යන අර්ථය. එහි හැසිරෙනවා කියන අර්ථය. දහම් දන ඊ දැහැමි. දැහැමි කියලා කියන්නේ අපි කතා කරන්නේ හැසිරෙනවා කියන කාරණය. එහි හැසිරෙනවා කියන කාරණය. ඒක තුල හැසිරෙනවා. අන්න ඒ අදහස. එතකොට දහම් දන ඊ දැහැමි. ඔන්න ඔහොම තමයි අපිට මේ ඊ කියන ප්‍රත්‍යය හඳුනාගත හැකි වෙන්නේ කුමාරතුංග මහතාට අනුව. කුමාරතුංග මහතාට අනුව එහෙනම් ඊ කියන ප්‍රත්‍යයට අර්ථ කිහිපයක්ම අපිට ඉදිරිපත් කළ හැකි. එක තමයි එහි වූයේ, දෙක තමයි එහි නියුක්ත වූයේ, තුන තමයි එහි ඇත්තේය, හතර එයට සබඳ වූයේය, පහ එය දන්නේය, හය එයට සුදුසු යන අදහස. ඒ වගේම තමයි හත එයම කියන අදහස, අට එය එහි හැසිරේ කියන අදහස. මෙන්න මේ වගේ අදහස් විශාල ප්‍රමාණයක් හඳුනා ගැනීමේ හැකියාව තියෙන. මෙන්න මේ කියන්නේ ඊ කියන ප්‍රත්‍යයට විතරක් අදාළව. මෙතන කතා කරන්නේ ඊ කියන ප්‍රත්‍ය විතරයි. 23ක් අපි තියනවා කිව්වා. 23 පළවෙනි එක තමයි ඊ කියලා කිව්වා. මේ ඊ කියන ප්‍රත්‍යයට අදාළව ඊ කියන ප්‍රත්‍ය තමයි මේ චෝඩියට කැඩුවේ අපි අපේ අත් දෙන පහසුව සඳහා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මුවා කියන ප්‍රත්‍යය. මුවා කියන ප්‍රත්‍යය. මුවා කියන ප්‍රත්‍යය ගත්තයින් පස්සේ එයින් කරන ලද්දේය. ඒකෙන් නිර්මාණය කරා වගේ අදහසක් ඈ. එයින් නිර්මාණය කරන ලද්දේ නැත්නම් එයින් කරන ලද්දේය යන අර්ථයේහි යෙදේ. මුවා කියන ප්‍රත්‍යය යෙදෙන්නේ එහෙනම් එයින් කරන ලද්දේය කියලා තමයි යෙදෙන්නේ. යන අර්ථයේහි තමයි යෙදෙන්නේ. රන් දන මුවා රන් මුවා රන් වලින් නිර්මාණය කරාය කියන දේ. ඒ කියන්නේ රණින් නිර්මාණය කරන ලද රණින් කරන ලද මුවා රන් මුවා කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. සෙල් මුවා දඬු මුවා මෙන්න මේ හැම දෙයක්ම ඒකෙන් නිර්මාණය කරා කියන කාරණය තමයි මේ මුවා කියන ප්‍රත්‍යයෙන් ගම්මේ වන්නේ. අන්න ඒකයි පැහැදිලිවම මේ කියන්නේ මුවා ප්‍රත්‍ය එයින් කරන ලද්දේය. ඒ කියන්නේ ඒකෙන් නිර්මාණය කරා කියන කාරණේ කියන්න යන අර්ථයේහි යෙදේ. එතකොට ඊළඟට අපිට හම් වෙන මය කියලා ප්‍රත්‍යක්. එතකොට මය ප්‍රත්‍ය මගින් අර්ථ නිරූපණය කරන්නේ එයින් කරන ලද්දේය. මුලින් වගේම තමයි ඒකෙන් නිර්මාණය කරා ඒකෙන් කරා කියන අදහසම සරල අදහසම තමයි මෙතනදී නිරූපණය කරන්නේ. දැව ධනමය දැවමය දැවෙන් නිර්මාණය කරා කියන එක. ඒ වගේම තමයි රන්මය රණින් නිර්මාණය කරා. ශෛලමය ශෛලයෙන් නිර්මාණය කරා. දැව ධනමය දැවමය රන් ධනමය රන්මය ශෛල ධනමය ශෛලමය. එතකොට පැහැදිලි මය කියන ප්‍රත්‍යයේ අර්ථයක් තමයි එයින් කරන ලද්දේය කියන අර්ථය. එතකොට අපිට හම් වෙන ඊළඟට ඇත්තේය යන අර්ථයෙහි යෙදෙන වත් ප්‍රත්‍යය. වත් කියලා කියන්නේත් තද්දිත වේල ප්‍රධාන පත්‍යයක්. එතකොට මෙන්න මේ කියන වත් ප්‍රත්‍යය ඇත්තේය තියනවා කියන අදහස හංගවන්න තමයි යොදාගන්නේ. ඇත්තේය යන අර්ථයෙහි යෙදෙන වත් ප්‍රත්‍යය ආ ස්වාස දීර්ඝ ආ ස්වරාන්ත ශබ්ද වලින් හා හලාන්ත ශබ්ද වලින් පරව යෙදේ. ස්වරාන්ත ශබ්ද වලින් සහ හලාන්ත ශබ්ද වලින් පස්සේ තමයි යෙදෙන්නේ කියන කාරණය තමයි මේ කියන්නේ. ගුණ ධන වත් ඇත්තේ කියන කාරණය පැහැදිලිනේ. වත් කියලා කියන්නේ ඇත්තේ කියන අර්ථය නිරූපණය කරන තද්දිත ප්‍රත්‍යය. එතකොට ගුණ ධන වත් යම්කිසි පුද්ගලයෙක් ගුණවත් නම් ඒ පුද්ගලයා සතු ගුණාංගය තමයි ගුණවත් කියලා කියන්නේ. එතකොට පැහැදිලි ඇත්තේ ඒ කියන්නේ ඒ පුද්ගලයාට තියෙනවා කියන කාරණය. ඇත්තේ කියන්නේ තියෙනවා කියන කාරණය. ඔහු හරි අය හරි කවුරු හරි බල්ලෙක් හරි සතෙක් මොකෙක් හරි සතෙක් තුල හරි තියෙනවා යම්කිසි දෙයක්. ඒකට අපි කියනවා ඇත්තේ කියලා තියෙනවා කියලා කියනවා. අන්න ඒ කියන ඇත්තේ කියන අර්ථය හඟවන්නා වූ තද්දිත ප්‍රත්‍යය තමයි වත් කියන තද්දිත ප්‍රත්‍යය. ගුණ ධනවත් ගුණවත් සිල් ධනවත් සිල්වත් පින් ධනවත් පින්වත් ආලෝක ධනවත් ආලෝකවත් මෙන්න මේ වගේ නිදසුන් අපිට ඕන තරම් හඳුනා ගන්න පුළුවන්. හරි. ඊළඟට පස්වෙනි එක මත් ප්‍රත්‍ය. මත් ප්‍රත්‍ය. ඉස්සර කතා කරේ වත් දැන් කතා කරන්නේ මත්. එතකොට මේද ඇත්තේය වත් කියන ප්‍රත්‍යය අදහසත් සරලාර්ථයත් ඇත්තේම තමයි මත් කියන
ප්‍රත්‍යයේ සරල අදහසත් ඇත්තේය කියන අර්ථයම තමයි. එතකොට ඇත්තේ යන අර්ථයේ යෙදෙන අතර ඊ ඌ ස්වරාන්ත ශබ්දයන්ගෙන් පරව යෙදේ. ඊ ඌ කියන ස්වරාන්ත ශබ්දයන්ගෙන් පස්සේ තමයි මෙන්න මේ කියන මත් කියන ප්‍රත්‍යය යෙදෙන්නේ. දිරි ධන මත් දිරි කියද්ද දැක්ක නේද? දැන් අන්තිමේ තියෙන්නේ ඊ. දිරි කියද්දි ස්වර ව්‍යංජන වෙන් කරගත්තොත් අන්තිමේට තියෙන්නේ ඊ. එතකොට දිරි ධන මත් දිරිමත්, සිරි ධන මත් සිරිමත්, ඉසුරු ධන මත් ඉසුරුමත්, රූ ධන මත් රූමත්. පැහැදිලි දිරි කියලා කියද්දී ඊ අකුර තියෙන්නේ, සිරි කියද්දී ඊ අකුර තියෙන්නේ, ඉසුරු කියද්දී ඌ අකුර තියෙන්නේ, රූ කියද්දී දීර්ඝ ඌ අක්ෂරය තමයි තියෙන්නේ. දැන් එහෙම කොහෙද තියෙන කියලා අහන්න එපා. ස්වර ව්‍යංජන ගාන්ට ඔයාලා වෙන් කරගන්න දැන් පුළුවන් ඔයාලට. එහෙම වෙන් කරගත්තායින් පස්සේ මම මේ කියන අදහස් ටික මෙන්න මේ දිරි, සිරි, ඉසුරු, රූ කියන තැන් වලින් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට පැහැදිලි අපිට ඊ ඌ කියන ස්වරාන්ත ශබ්දයන්ගෙන් පස්සේ තමයි යෙදෙන්නේ මෙන්න මේ කියන මත් කියන ප්‍රත්‍යය. මත් කියන ප්‍රත්‍යයේ අදහස තමයි ඇත්තේය කියන අර්ථය. දිරි ධනමත් දිරිමත්, සිරි ධනමත් සිරිමත්, ඉසුරු ධනමත් ඉසුරුමත්, රූ ධනමත් රූමත්. ඊට පස්සේ 6 වෙනි ප්‍රත්‍යය විදිහට තර කියන ප්‍රත්‍යය හඳුනාගත හැකි. තර කියන ප්‍රත්‍යයේ සරල අර්ථය තමයි වඩා වැඩි කියන දේ. වඩා වැඩි අතිශයාර්ථයේ දේ කියන එක. වඩා වැඩි කියන එක. ගොඩක් වැඩි කියන කාරණේ හරි. මිහිරි ධනතර මිහිරිතර. මිහිරි හැබැයි චුට්ටක් වැඩි කරනවා තර කියලා දාලා මිහිරිතර. මිහිරිම වූ කියන අදහසනේ මිහිරිතර. බල ධනතර බලතර. ගොරදරතර ගොරතර. පැහැදිලි තර කියන ප්‍රත්‍යය යොදාගන්නේ වඩා වැඩි කියන අර්ථය සපයන්න, අර්ථය නිරූපණය කරන්න. එතකොට තර කියලා කියන්නේ තද්දිත ප්‍රත්‍යය කුමාරතුංග මහතා ඉදිරිපත් කරන 6 වෙනි තද්දිත ප්‍රත්‍යය. එතකොට ඊළඟට හම්බ වෙනවා තරෙන් පස්සේ තම කියන ප්‍රත්‍යය. තම ප්‍රත්‍යය සියල්ලටම වැඩි. අරක වඩා වැඩි. මේකත් ඉතින් මේ අදහසම තමයි. චුට්ටක් වෙනස් වගේද මන්ද සියල්ලටම වැඩි. ඔක්කොටම වඩා වැඩි කියන කාරණේ. තම ප්‍රත්‍යය සියල්ලටම වැඩි යන අර්ථයේ යෙදේ. ඔක්කොටම වඩා වැඩි කියන අදහසේ යෙදෙනවා තම කියන ප්‍රත්‍යය. අනගි ධනතම අනගිබ් නෙවෙයි අනගි එතන අනගි ධන තම අනගිතම කුඩා ධනතම කුඩාතම කුඩාම. එතකොට මිහිරි ධන තම මිහිරිතම මුලින් තිබ්බේ මිහිරි ධන තර කියලා. ඉතින් මෙතනදී එහෙම නෙවෙයි මිහිරි ධන තම කියලා තියෙන්නේ. මිහිරිතම. ඔන්න ඔය කාරණය. ඊට පස්සේ අපිට ඊළඟට හම්බෙන්න ප්‍රත්‍යය තමයි ඉති කියන ප්‍රත්‍යය. ඉති කියන ප්‍රත්‍යය ස්වල්පාර්ථයේ තමයි යොදනු ලබන්නේ. ස්වල්පාර්ථයේ ටිකයි කියන අදහස, චුට්ටයි කියන අදහස. එතකොට දිය ධන ඉති දියති, සුංග ධන ඉති සිංගිති. කඩ ධන ඉති කඩිති. එතකොට අටි ප්‍රත්‍යය ඊට හුරු යන අර්ථයෙහි යෙදේ. අටි කියන ප්‍රත්‍යය ඊට හුරුයි කියන අදහස නිරූපණය කරන්න යොදනවා. දිගු ධන අටි දිගටි. දිගු ධන අටි දිගටි. මොලොක් ධන අටි මොල කැටි. නහර ධන අටි නාරටි. මෙන්න මේ විදිහට තමයි ඊට හුරු කියන අදහසෙන් අටි කියන ප්‍රත්‍යය ඉදිරිපත් කරන්නේ කුමාරතුංග මහතා. ඊට පස්සේ ඒ වගේම තමයි දැන් මේකෙන් මේ ඊට හුරු කියන අදහස විතරක්ම නෙවෙයි ප්‍රදේශාර්ථයේහිද යොදනු ලබනවා. කර ධන අටි කරටි, ඉහ ධන අටි ඉහටි, පහ ධන අටි පහටි. 10 වෙනි ප්‍රත්‍යය තමයි තද්දිත ප්‍රත්‍යය තමයි අටු කියන ප්‍රත්‍යය. අටු කියන තද්දිත ප්‍රත්‍යයෙන් ගම්ම්‍ය වන්නේ බොහෝ වූයේ කියන අර්ථය. බොහෝ වූයේය කියන අර්ථය ගොඩක් වුණා කියන කාරණේ. එතකොට අර්ථයෙහි යෙදේ. වක ධන අටු වකටු වකුටු, කැස ධන අටු කැසටු කැහැටු. එතකොට හර ධන අටු හරටු, එහෙම නැත්නම් අරටු. නොය ආකාරයෙන් තමයි අටු කියන ප්‍රත්‍යය හඳුනාගත හැකි වෙන්නේ නිදසුන් එක්ක. ඊට පස්සේ 11 වෙනි ප්‍රත්‍යය ගත්තයින් පස්සේ අස් කියන ප්‍රත්‍යය අස් කියන ප්‍රත්‍යයේ සරලම අර්ථය තමයි ගම්ම්‍ය වන අර්ථය තමයි එයම, එහෙම නැත්නම් ඒකම කියන අදහස. එයම කියන අදහස. එතකොට මුහුළු ධන අස් මුහුලස්, වරල ධන අස් වරලස්, සිහිල් ධන අස් සිසිලස්, සිසිල් ධන අස් සිසිලස්. එතකොට අස් කියන ප්‍රත්‍යය එකතු කළ හැකි. මුහුළු කියලා කියන එකට අස් කියලා එකතු වුණාම මුහුලස් වෙනවා. වරල කියන එකට අස් කියන ප්‍රත්‍යය එකතු වුණාම වරලස් වෙනවා. සිසිල් කියන එකට අස් කියන ප්‍රත්‍යය එකතු වුණාම සිසිලස් වෙනවා. එතකොට මෙන්න මේ කියන අස් කියන ප්‍රත්‍යයේ අර්ථය තමයි එයම කියන අර්ථය. ඒකම කියන අර්ථය. ගැටලුවක් නැහැ. එතකොට 12 වෙනි ප්‍රත්‍යය තමයි අත්.
අත් ඊළඟට අත් කියන ප්‍රත්‍යය. මෙයද එයම යන අර්ථයෙහි යෙදේ. මෙයද එයම යන අර්ථය ඒකම තමයි කියලා යොදාගත හැකි. නුවන් දන අත් නුවණත්, සවන් දන අත් සවනත්, මුදුන් දන අත් මුදුනත්. අත් කියන ප්‍රත්‍යය එතකොට එයම කියන අර්ථයෙහි යෙදෙනවා. නුවන් කියන පදයට දන අත් කියලා දාගත්තයින් පස්සේ නුවණත් කියලා නිර්මාණය කරගත හැකි අපිට තද්දිත පද්‍ය. ඉතින් ඔය ආකාරයෙන් සවනත් මුදුනත් වගේ පද නිර්මාණය කරගත හැකි අත් කියන ප්‍රත්‍යය යොදලා සහ අපි භාවිතා කරනවා. එතකොට ඊළඟට 13 වෙනි ප්‍රත්‍යය තමයි බ ප්‍රත්‍යය. බ ප්‍රත්‍යය. ස්ථානාර්ථයෙහි තමයි මෙන්න මේ කියන බ ප්‍රත්‍යය යොදනු ලබන්නේ. ස්ථානාර්ථය තමයි ගම්ම්‍ය කරනු ලබන්නේ, නිරූපණය කරනු ලබන්නේ, අර්ථකථනය කරනු ලබන්නේ. ඒ ධන බ එබ එහෙම නැත්නම් ඔබ. අපි ඔය කතා කරන්නේ එබ ඔබ කියලා ස්ථානාර්ථය. එතකොට මේ ධන බ මෙබ එහෙම නැත්නම් මොබ. මොබ කියලා කියන්නේ මොබ. ඔබ මොබ කියලා. එතකොට හරි. ඔබ මොබ කියලා කියන්නේ ස්ථානාර්ථ. නැත්නම් මේ ඔබ ඔයා කියන අදහස නෙවෙයි. එතකොට මොබ කියලා කියන්නේ ස්ථානාර්ථය මොබ. එතකොට කො ධන බ කොබ. එතකොට බ කියන ප්‍රත්‍යය ඇවිල්ලා ස්ථානාර්ථයේ දෙන්නා වූ පදයක්. ඒ වගේම තමයි ඊළඟට අපිට හම්බ වෙනවා 14 වෙනි ප්‍රත්‍යය විදිහට තා කියන ප්‍රත්‍යය. තා කියලා කියන්නේ සමූහාර්ථයේහි යෙදෙන ප්‍රත්‍යයක්. එතකොට ධන ධන තා ධන එකතු කිරීම තා. නැත්නම් දෙකම එක වගේ ඇහෙන්නේ. ධන එකතු කිරීම තා සංයෝග කිරීම තා කියලා අපි කියමුකෝ. ධන ධන තා සමානයි ධන තා. එතකොට ඒ වගේම තමයි ලෝ ධන තා සමානයි ලෝ තා. එතකොට තා ප්‍රත්‍යය භාවාර්ථයේද යොදනු ලබනවා. මුදු ධන තා මුදු තා, කුසල ධන තා කුසල කුසලතා. එතකොට 15 වෙනි එක තමයි ආන කියන ප්‍රත්‍යය. ආන. එතකොට ගෞරවාර්ථයේ තමයි මෙන්න මේ කියන ආන කියන ප්‍රත්‍යය යොදනු ලබන්නේ. එතකොට පුරුෂලිංග නාමපද සමග යොදනු ලබනවා. දැන් ආන කියලා කියන්නේ පුරුෂලිංග නාමපදත් එක්ක යොදනු ලබන තදිත ප්‍රත්‍යය. එතකොට පිය ධන ආන පියාන, පිය ධන ආන පියාන, සිටු ධන ආන සිටාන. ඒ වගේම තමයි රජ ධන ආන රජාන. පැහැදිලි අපිට දැන් පිය කියන එකට ආන කියන ප්‍රත්‍යය එකතු කරලා පස්සේ පියාන කියලා නිර්මාණය කරගත හැකි. සිටු කියන පදයට ආන කියන ප්‍රත්‍යය එකතු කරගත්තායින් පස්සේ සිටාන කියලා අපි නිර්මාණය කරගත හැකි තද්දිත පදයක්. ඒ වගේම තමයි රජ ධන ආන කියද්දී අපිට රජාන කියලා නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ආන වලින් පස්සේ අපිට හම්බෙන්නේ අනු කියන ප්‍රත්‍යය. අනු අනි. එතකොට අනු කියන ප්‍රත්‍යය මේ අනු කියන ප්‍රත්‍යයත් ගෞරවාර්ථයෙහිම තමයි යොදන්නේ. පුරුෂලිංග ශබ්දයක් එක්කම තමයි යොදනු ලබන්නේ. අර මුලින් කිව්වා වගේම ආන කියන ප්‍රත්‍යය යදුවා වගේම තමයි යොදන්නේ. එතකොට තෙර ධන අනු තෙරණු. තෙර ධන අනු තෙරණු. පුත් ධන අනු පුතනු. මල් ධන අනු මලනු. මයිල් ධන අනු මයිලනු. ඔය විදිහ තමයි ආනු ප්‍රත්‍යයත් අපි යොදනු ලබන්නේ. ආනු ප්‍රත්‍යයේ අර්ථය තමයි ඒකත් යොදනු ලබන්නේ ගෞරවාර්ථය සඳහාම තමයි මුලින් කියපු ආන ප්‍රත්‍යය වගේම ඊට පස්සේ අපිට 17 වෙනි ප්‍රත්‍යය විදිහට හඳුනාගත හැකි වෙන්නේ අනි කියන ප්‍රත්‍යය. අනි ආන අනු අනි. එතකොට 17 තමයි අනි කියන ප්‍රත්‍යය ගෞරවාර්ථයේහි ස්ත්‍රීලිංග නාමපද සමගයේදී. දැන් මුලින් කතා කරපු ආන අනු කියන ප්‍රත්‍යය දෙකම පුරුෂලිංගයේ තමයි අපි නිර්මාණය කරගත්තේ. පුරුෂලිංගය ඒ කියන්නේ මේ පුරුෂලිංගයේ අවස්ථාව ඉදිරිපත් කරන තමයි නිර්මාණය කරගත්තේ. මෙතනදී හැබැයි ආනි ප්‍රත්‍යය ගෞරවාර්ථයේහිම ස්ත්‍රීලිංග නාමපද නිර්මාණය කර ගැනීමට තමයි යොදා ගනු ලබන්නේ. මා ධන අනි මෑණි. මා ධන අනි මෑණි. එතකොට නග ධන අනි නැගණි. දු ධන අනි දුවණි. එතකොට පැහැදිලි මුලින් කතා කරේ අර පුරුෂලිංග නාමපද නිර්මාණය කරගන්නා වූ ආකාරය පිළිබඳව මෙතනදී කතා කරන්නේ මේ ආනි කියන ප්‍රත්‍යයත් එක්ක ස්ත්‍රීලිංග පද නිර්මාණය කරගන්නා ස්ත්‍රීලිංග නාමපද නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි වෙන මා ධන අනි මෑණි, නග ධන අනි නැගණි, දු ධන අනි දුවණි, එහෙම නැත්නම් දියණි කියලා නිර්මාණය කරගත හැකි ගැටලුවක් නැහැ. එතකොට 18 වෙනි ප්‍රත්‍යය තමයි කියන ප්‍රත්‍යය. එතකොට ජේෂ්ඨාර්ථයේහි යෙදේ දිසා ධන දිසාව, පිරුවන් ධන පිරුවන වගේ මෙන්න මේ වගේ නිසුන් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ආප්‍රත්‍යය එහි උපන්නේය යන අර්ථයේදී යෙදේ. දැන් ඒ ආප්‍රත්‍යයට තවත් අදහසක් තියෙනවා. ඒ තමයි එහි උපන්නේය කියන අදහස.
එතකොට රයිගම දන රයිගම ඉපදුනායි කියන කාරණය. ගම්පොළ දන ගම්පොළ යා රයිගම යා ගම්පොළ යා. හරි ගැටලුවක් නැහැ. රයි දන රයිගම යා ගම්පොළ දන ගම්පොළ යා. හරි ඊට පස්සේ එතකොට එහි උපන්නේ කියන අදහස හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ එක් අක් යන ප්‍රත්‍ය දෙක. එක් අක් ප්‍රත්‍ය අනියමාර්ථයේහි යෙදේ. එක් ප්‍රත්‍ය පුල්ලිංගයේහිද අක් ප්‍රත්‍ය ස්ත්‍රීලිංගයේහිද එක් අක් ප්‍රත්‍ය නපුංසක ලිංගයේහිද යෙදේ. යෙදෙන්නේ කොයි අවස්ථාවලදී කියලා මේ සඳහන් කරන්නේ. එතකොට දැන් අපි බලමු පුල්ලිංගයේදී පුරුෂ ලිංගයේදී මිනිස් ධන එක් මිනිස් ධන මිනිස් එක් පුල්ලිංගයේදී දරු ධන දරුවෙක් පුල්ලිංගයේදී ගැහැණු ධන අක් ගැහැණියක් ස්ත්‍රීලිංගයේදී ළඳ ධන අක් ළඳක් ස්ත්‍රීලිංගයේදී කන් ධන කනෙක් එතකොට කන් ධන අක් කනක් නපුංසක ලිංගයේදී. ඉතින් ඔන්නෝම තමයි 19 වෙනි ප්‍රත්‍යය. එහෙම නැත්නම් එක් අක් ප්‍රත්‍යය හඳුනා ගැනීමේ අපිට හැකියාව තියෙන්නේ. එතකොට අනියමාර්ථය තමයි යෙදෙන්නේ. ඊට පස්සේ ඌ ප්‍රත්‍යය. එයම ඌ ප්‍රත්‍යය කියලා කියන්නේ දැන් 20 වෙනි ප්‍රත්‍යය ඌ ප්‍රත්‍යය. ඌ ප්‍රත්‍යය කියලා කියන්නේ එයම කියන අදහස තමයි මේකෙන් ගම්ම්‍ය වෙන්නේ. අර්ථ නිරූපණය කරන්නේ. ඌ ප්‍රත්‍යය එයම යන අර්ථයේහි යෙදේ. ඒකම තමයි කියන අදහසේ තමයි මේ ඌ ප්‍රත්‍යය යෙදිලා තියෙන්නේ. යෙදෙන්නේ. net ධන ඌ netu bit ධන ඌ bitu. මෙන්න මේ වගේ තමයි නිසුන් හඳුනා ගැනීමේ හැකියාව තියෙන. ඒකම තමයි කියන අදහසින් ඌ කියන ප්‍රත්‍යය ඇතුළත් කරන්නේ. එතකොට 21 වෙනි ප්‍රත්‍යය තමයි අල කියන ප්‍රත්‍යය. අල ප්‍රදේශ අර්ථයේහි යෙදේ. ප්‍රදේශ අර්ථයේ තමයි යෙදෙන්නේ. ඉස් ධන අල ඉහළ පා ධන අල පහළ අල වෙනුවට යෙදෙන අත් ප්‍රත්‍යයද ප්‍රදේශ අර්ථයේම යෙදේ. සමහර අවස්ථාවලදී අල කියන එකට අත් කියන ප්‍රත්‍යය යෙදෙනවා. එතකොට ඒකත් මේ ප්‍රදේශාර්ථයෙම තමයි යොදවනු ලබන්නේ. පිට ධන අත් මුලින් කතා කරේ අල දැන් කතා කරන්නේ අත් අල කියන කේම ප්‍රභේදයක්. පිට ධන අත් පිටත් ඇතුළු ධන අත් ඇතුළත්. ඊට පස්සේ අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා 22 වෙනි ප්‍රත්‍ය විදිහට ආ ප්‍රත්‍යය. දීර්ඝ ආ ප්‍රත්‍යය. ප්‍රත්‍ය භව යන අර්ථයෙහි යෙදේ. භව. එතකොට වැඩි ධන ආ වැඩියා වැඩි ධන ආ වැඩියා දෙගොඩ ධන ආ දෙගිඩියා. එතකොට නිහඬ ධන ආ නිහඬියා. මෙන්න මේ වගේ තමයි ආ ප්‍රත්‍ය හඳුනා ගැනීමේ හැකියාව තියෙන භවගෙන අර්ථය තමයි නිරූපණය වෙන්නේ. ඊට පස්සේ උතු ප්‍රත්‍ය එයම යන අදහසෙහි එයම යන අර්ථයෙහි යෙදේ. ඇඳුම් ධන උතු ඈඳුතු. මෙන්න මේ කියන ප්‍රත්‍ය 23 තමයි අපි අර මුලින් කතා කරපු අපි මෙන්න මෙතනදී කතා කරපු කුමාරතුංග මහතා විසින් ඉදිරිපත් කරපු ඒ තද්දිත ප්‍රත්‍ය 23. තද්දිත ප්‍රත්‍ය 23. එතකොට දැන් මේ අපි එකින් එක තමයි මේ සාකච්ඡා කරේ. දැන් මේ ඊ මුවාමය වත් මත්තර තම ඉති අටි අටු අස් අත් බ තා ආන අනු අනි එක් අක් ඌ අල ආ උතු කියන මෙන්න මේ කියන ප්‍රත්‍ය 23 තමයි අපි මේ එකින් එකට අර සනිදර්ශනාත්මකව නිදසුන් ඉදිරිපත් කරමින් මේ කතා කරේ. මෙන්න මේ කියපු කුමාරතුංග මහතා උගන්වපු කුමාරතුංග මහතා ඉදිරිපත් කරපු ප්‍රත්‍ය 23. දැන් ඊට පස්සේ මීට අමතරව සමහර තැන්වලදී සඳහන් වෙලා තියෙනවා සිංහලයේදී තද්දිත ප්‍රත්‍ය 24යි කියලා. මේ කතා කරේ අපි කුමාරතුංග මහතා. කුමාරතුංග මහතාට අනුව තද්දිත ප්‍රත්‍ය 23යි. සමහර තැන්වල 24යි කියලා තියෙනවා. ඒතකොට ඒ 24 නිර්මාණය වෙලා තියෙන්නේ 4 වෙනි එක. ඒ කියන්නේ තව එකයි නඩු 23ට. ඒතකොට ඒක නිර්මාණය වෙලා තියෙන්නේ අලු කියන ප්‍රත්‍ය එකතු වෙලා. අලු කියලා කිය සාමාන්‍යයෙන් ගැටලු, එතකොට දොඩ ඔන්න ඔය වගේ ගැටලු දොඩමලු වගේ අර නිදසුන් ගත හැකි. අන්න දැන් මේ ප්‍රත්‍ය 23ටම තවත් එක ප්‍රත්‍යයක් එකතු කරලා තමයි ඇතැම් අය මතවාද ගොඩනගන්නේ සිංහලයේ තද්දිත ප්‍රත්‍ය 24ක් තියෙනවා කියන කාරණය. ඉතින් මේක එහෙම තමයි අර්ථකථනය කරලා තියෙන්නේ යාලා. හරි. එතකොට දැන් අපි මේ කතා කරේ සිංහලයේ තද්දිත ප්‍රත්‍ය පිළිබඳව. තද්දිත ප්‍රත්‍ය පිළිබඳව. කුමාරතුංග මහතාට අනුව. හරි. ඊට පස්සේ මිශ්‍ර සිංහල තද්දිත ප්‍රත්‍යය. මිශ්‍ර සිංහල තද්දිත ප්‍රත්‍යය. වර්තමාන මිශ්‍ර සිංහල භාෂාවේ බෙහෙවින් දක්නට ලැබෙන තද්දිත ප්‍රත්‍ය දැක්වීම මෙහි අරමුණයි.
මෙන්න මේ මිශ්‍ර සිංහල තද්දිත ප්‍රත්‍යය කියන ගණයට අදාළව අපි වර්තමානයේ භාවිත කරන මිශ්‍ර සිංහල භාෂාවේ බෙහෙවින් දක්නට ලැබෙන තද්දිත ප්‍රත්‍යය සියල්ල හඳුනා ගැනීමේ අරමුණෙන් තමයි මෙන්න මේ කියන මිශ්‍ර සිංහල තද්දිත ප්‍රත්‍යය සාකච්ඡා කරන්නේ. එතකොට මේවා සංස්කෘත තත්සම શબ્ද භාවිතයේදී දක්නට ලැබෙන තද්දිත ප්‍රත්‍යයන්මය සංස්කෘතයේ දක්නට ලැබෙන ප්‍රත්‍යයන් තමයි. එතකොට අපි බලමු මොනවද කියලා ඒ ප්‍රත්‍යයන්. එක තමයි තා, අත්ව, අන්‍ය, වත්, මත්, නික, ර, ආල්, තර, තම, ඉෂ්ට, ඊන, ඊය, තන, ම, මය, තීය කියන මෙන්න මේ ටික තමයි මිශ්‍ර සිංහලයේ තද්දිත ප්‍රත්‍ය විදියට හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒකට අපි මේ ප්‍රත්‍යයත් එකින් එක පොඩ්ඩක් කතා කරලා බලමු කොහොමද ඇතුළත් කරලා තියෙන්නේ කියලා. එතකොට තා කියන ප්‍රත්‍යය තා කියන ප්‍රත්‍යය තා ප්‍රත්‍යය භාවාර්ථයේහි යෙදේ. ප්‍රබලතා, දක්ෂතා, විශේෂතා වගේ. ඒ වගේම තමයි තා කියන ප්‍රත්‍යය තවත් අවස්ථාවකදී සමූහාර්ථයේහිද යෙදෙනවා. සමූහාර්ථය කියන්නේ දන්නවනේ සමූහාර්ථයේහිද යොදවනු ලබනවා. නිදසුන් විදිහට ධනතා, බන්දුතා වගේ අපිට නිදසුන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තා කියන ප්‍රත්‍යය තවත් අවස්ථාවකදී ස්වාර්ථයේහි ස්වාර්ථය කියලා කියන දන්නවනේ වල ස්වාර්ථයේහිද යෙදේ. එතකොට දේවතා. ඉතින් ඔන්න ඔය වගේ. එතකොට දෙවෙනි ප්‍රත්‍යය තමයි අත්ව කියන එක. අත්ව අල්ත යන්න දනව අල්ත යන්න දන නෙවෙයි අල්ත යන්නව ත්ව අත්ව ත්ව. හරි. එතකොට ප්‍රත්‍යය ස්වාර්ථයේහි යෙදේ. ස්වාර්ථයේ තමයි මේ ත්ව කියන ප්‍රත්‍යය යෙදෙන්නේ. කවීත්ව, වීරත්ව වගේ නිදසුන් අපිට හඳුනාගත හැකියි. ඊළඟට න්‍ය එහෙම නැත්නම් ය න්‍ය එහෙම නැත්නම් ය කියන ප්‍රත්‍යය මාතෘ භාෂාවන්හි න්‍ය ප්‍රත්‍යය යෙදෙන විට අල් නයන්න කාරයේ බලය ශබ්දයේ මූලයට යෙදී ඇති ස්වරය වෘද්ධි වේ. ඉන්පසු න ඉවත් වේ. එවිට ප්‍රත්‍ය වශයෙන් ඉතිරි වන්නේ ය පමණයි. දැන් ඒතකොට න්‍ය කියද්දී අර අල් නයන්න අයින් වෙලා ය පමණක් යෙදෙනවා කියන කාරණා තමයි කියන්නේ. අධිපති ධනන්‍ය අධිපත්‍ය ආධිපත්‍ය. එතකොට කුශල ධනන්‍ය කෞශල්‍ය, සමාර්ථ ධනන්‍ය සාමාර්ථ්‍ය. අන්න ඔය විදිහට තමයි හඳුනාගත හැකි. එතකොට වත්මත් ප්‍රත්‍යය අස්ත්‍යාර්ථයේහි යෙදේ. වත්මත් ප්‍රත්‍යය මිශ්‍ර සිං තද්දිත ප්‍රත්‍යය. එතකොට වත්මත් ප්‍රත්‍යය ප්‍රබෝධවත්, ප්‍රභාවත්. එතකොට ඒ වත් කියන එකට වත් කියන ප්‍රත්‍යයට ප්‍රබෝධවත්, ප්‍රභාවත්. එතකොට මත් කියන ප්‍රත්‍යයට අදාළව ආයුෂ්මත්, බුද්ධිමත්, සමෘද්ධිමත් වගේ තව ඕන තරම් දේවල් තියෙනවා හඳුනා ගන්න පුළුවන් අපිට. එතකොට මිශ්‍ර සිංහලේ භාවිත වෙනවා කියන්නේ දැන් අදලත් ගොඩක් අවස්ථාවලදී භාවිත වෙන දේවල්. ඒ කියන්නේ අපි දැන් මේ කතා කරන භාෂාවත් එහෙමනේ. එතකොට පස්වෙනි එක තමයි නික. එහෙම නැත්නම් ඉක. නික එහෙමත් නැත්නම් ඉක කියන ප්‍රත්‍යය. දැන් නික කියන එක අපි ශබ්ද කරද්දී ඇහෙන් නික කියලා නේ තියෙන්නේ. අන්න ඒකයි. එතකොට එහි වාසය කරන්නේය යන අර්ථයේහි එහි වාසය කරනවා කියන අදහසෙහි යොදවනු ලබනවා මෙන්න මේ කියන එක කියන ප්‍රත්‍යය. නික කියන ප්‍රත්‍යය. එතකොට නගර ධන ඉක නික නාගරික. එතකොට ඒ වගේම තමයි නේවාසික, ජනපදික වගේ මෙන්න මේ වගේ නිසුන් නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියන නික කියන ප්‍රත්‍යයට අදාළව. ඒ වගේම තමයි නික කියන මේ ප්‍රත්‍යය තවද එහි උපන්නේය. දැන් මුලින් කතා කිව්වේ එහි වසන්නේය කියලානේ. දැන් ඒක තවදුරටත් විග්‍රහ කරන්න පුළුවන් තවත් ප්‍රභේදයක් තමයි එහි උපන්නේ යන අර්ථයේද යොදනු ලබනවා. ලාංකික, පාරම්පරික වගේ නියුක්තාර්ථයේදීත් යොදනවා. කාර්මික, මාණ්ඩලික, භූතාර්ථයේත් යොදනවා. සමාජික, ලෞකික ඒ වගේම තමයි අර ජනාර්ථයේත් යොදනවා. අභිධර්මික, තාර්කික, සම්බන්ධනාර්ථයේත් යොදනවා. අධ්‍යාපනික, වාර්ෂික, දෛනික කියලා. ඒකට පැහැදිලි මේ නික කියන ප්‍රත්‍ය අවස්ථා කිහිපයකදීම යොදනු ලබනවා. ඒ වගේම තමයි අපිට ඊළඟට හම්බ වෙන ප්‍රත්‍යය තමයි ර කියන ප්‍රත්‍යය. ර ප්‍රත්‍යය. ර. එතකොට මේ ර කියන ප්‍රත්‍යය අස්ත්‍යාර්ථයේහි තමයි යොදනු ලබන්නේ. මුකර, ඊට පස්සේ මధుර වගේ නිදසුන් පද හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ආල කියන ප්‍රත්‍යය. ආල කියන ප්‍රත්‍යයත් අස්ත්‍යාර්ථයේහිම තමයි යොදනු ලබන්නේ. වාක් ධන ආල වාචාල. වාක් ධන ආල වාචාල. තර තම ප්‍රත්‍යය. තර සහ තම කියන මෙන්න මේ ප්‍රත්‍යය දෙක අතිශයාර්ථයේ තමයි යොදනු ලබන්නේ. එතකොට අධිකතර, ශීඝ්‍රතර, ප්‍රබලතම, විශාලතම කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ නවවැනි ප්‍රත්‍යය තමයි ඉෂ්ට කියන ප්‍රත්‍යය. ඉෂ්ට
අතිශාර්ථෙහි තමයි යොදනු ලබන්නේ ජාදාන ඉෂ්ට ජේෂ්ඨ කාණ්ඩාන ඉෂ්ට කනිෂ්ඨ ධර්මදාන ඉෂ්ට ධර්මීෂ්ඨ. ඉතින් අපි මේ දේවල් නම් දන්න දේවල් අපිට නිතර හම්බෙන වචන. එතකොට ඒ වගේම තමයි ඊළඟට හම්බෙන ප්‍රත්‍යය තමයි ඊන කියන ප්‍රත්‍යය. ඊන. එතකොට භූතහාර්ථයේ තමයි යොදවනු ලබන්නේ ප්‍රාඥාන ඊන ප්‍රාචීන කුලීන දන කුලීන නවීන වගේ දේවලුත් මෙන්න මේ කියන ඊන ප්‍රත්‍යයට අදාළව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඊය ප්‍රත්‍යය. දැන් ඉස්සලා කිව්වේ ඊනනේ. දැන් කියන්නේ ඊය ප්‍රත්‍යය. ජාතහාර්ථයේ තමයි යොදවනු ලබන්නේ දේශීය ප්‍රාදේශීය වගේ නිසුන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම තමයි භූතාර්ථෙහි පාඨශාලීය විද්‍යාලීය සම්භාර්ථෙහි සම්බන්ධනාර්ථෙහි ස්වකීය පරකීය වගේ නිසුන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ තන කියන ප්‍රත්‍යය තන කියන ප්‍රත්‍යය භූතාර්ථෙහි හා සම්බන්ධනාර්ථෙහි තමයි යොදවනු ලබන්නේ අධ්‍යතන නූතන පුරාතන වගේ නිසුන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ම ප්‍රත්‍යය භූතාර්ථෙහි තමයි එතකොට ම කියන ප්‍රත්‍යය භූතාර්ථයේහි තමයි යොදවනු ලබන්නේ. එතකොට පූර්ණාර්ථයේහි ඒ කියන්නේ භූතාර්ථයේහි සහ පූර්ණාර්ථයේහි යොදනවා ආදිතම මධ්‍යම නවම දශම වගේ නිසුන් හඳුනා ගන්න පුළුවන්. මය ප්‍රත්‍යය මය එයින් උපන්නේය. එහින් උපන්නේය. එතකොට එහෙන් කරන ලද්දේ වගේ අදහස් තමයි මේකේ ලබලා දෙන්නේ. එතකොට මනෝමය ස්වර්ණමය වගේ තවත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් හඳුනා ගන්න පුළුවන්. එතකොට තීය ප්‍රත්‍යය පුණ්‍යාර්ථෙහි යෙදේ. ද්විතීය තෘතීය පූර්ණාර්ථෙහි පූර්ණාර්ථෙහි යෙදේ. ද්විතීය තෘතීය තව ඕන තරම්. එතකොට ඊළඟට දැන් ඔන්න ඔය කියන ටික තමයි මිශ්‍ර සිංහලට අදාළව. දැන් අපි ඊට පස්සේ බලමු දැන් සිංහල භාෂා ව්‍යවහාරයේ පවතින සියලුම තද්දිත අර්ථ වශයෙන් දැන් අපි මුලින් කතා කරන දැන් මේ හැම එකටම මම කිව්වා මේක භාවාර්ථය මේක එලා ඊම උපන් ලද්දේ එයම කිව්වා ඔය වගේ නොයෙක් දේවල් කිව්වන ඔයාලට මතක ඇති. එතකොට දැන් අපි බලමු අන්න ඒ විදිහට ගත්තයින් පස්සේ මේ දැන් අපිට තද්දිත පුළුවන් අර බෙදලා දක්වන්න. තද්දිත පුළුවන් බෙදලා දක්වන්න. අන්න ඒකයි මේ සිංහල භාෂා ව්‍යවහාරයේ පවතින සියලුම තද්දිත අර්ථ වශයෙන් අර්ථමය වශයෙන් වර්ග කොට බෙදලා දක්වන්න අපිට පුළුවන්. අපි එතකොට සරලවම බලමු කොහොමද අපි එහෙන් බෙදලා දක්වන්නේ කියලා. එතකොට එක තමයි අස්ත්‍යාර්ථයේහි තියෙන තද්දිත ප්‍රත්‍යය තමයි ඊ වත් මත් ර ආල කියන ප්‍රත්‍යය. සිංහල භාෂාවේ ව්‍යවහාරපත සියලුම ප්‍රත්‍යය. ඒ කියන්නේ ඔක්කොම ටික. එතකොට භූතාර්ථය ගත්තාම පස්සේ භූතාර්ථයේහි ඊ නික ඊන තන එතකොට යුක්තාර්ථයේහි ඊ ඉක සම්බන්ධනාර්ථයේහි ඊ නික ඊය තන එතකොට ජනනාර්ථයේහි ඊ එතකොට ස්වාර්ථය ගත්තයින් පස්සේ ඊ අටු අස් අත් උතු කා කියලා ගන්න පුළුවන්. එතකොට ඒයින් කරන ලද්දේ යන අදහස ගත්තයින් පස්සේ මුවාමය කියලා ගන්න පුළුවන්. එතකොට අතිශයාර්ථය ගත්තයින් පස්සේ තර තම ඉස් වගේ. එතකොට ස්වල්පාර්ථය ගත්තයින් පස්සේ ඉති කියලා බෙදලා දක්වන්න පුළුවන්. ඒක අර ඉති කියලා වර්ග කරලා දක්වන්න පුළුවන්. එතකොට ප්‍රදේශාර්ථය ගත්තයින් පස්සේ මේ ප්‍රදේශාර්ථය හඟවන්නක් භාවිතා කරන ප්‍රත්‍යය තමයි අටි බ අල අත් කියන ප්‍රත්‍යය. ඊට හුරු යන අදහස අර්ථ ගන්නවන්න අපි භාවිත කරන තද්දිත ප්‍රත්‍යය තමයි අටි කියන ප්‍රත්‍යය. එතකොට බහුලාර්ථයේහි අටු කියන ප්‍රත්‍යය, සමූහාර්ථයේහි තා කියන ප්‍රත්‍යය, ගෞරවාර්ථයේහි ආන අනු අනි කියන ප්‍රත්‍යය තුන. එතකොට ජේෂ්ඨාර්ථයේහි ගත්තයින් පස්සේ කියන ප්‍රත්‍යය. එතකොට අනියමාර්ථයේහි එක් අක් කියන ප්‍රත්‍යය දෙක. එතකොට ආතත්ව න්‍ය නික කියන ප්‍රත්‍යය. හරි. එතකොට ජාත්‍යාර්ථයේහි නික ඊය. එතකොට පූර්ණාර්ථයේහි ම කියන එක අපි අන්තිමේදී කිව්වේ. අන්න ඒ වගේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේ කිව්වේ එතන ප්‍රත්‍යය ටික. ඒ කියන්නේ නූතන සිංහල භාවිත කරන නිකන් මම ඔයාලට කිව්වේ දැනගන්න. නූතන සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයේ භාවිත කරන ව්‍යවහාරයේ පාවිච්චි කරන ඒ සියලුම තද්දිත ප්‍රත්‍යය ටික තමයි දැන් මම මේ කිව්වේ ඊවත් මත් ර ආල එතකොට නික එතකොට ඒ වගේ අස් අතුතුතා ඔන්න ඔය වගේ මම ගොඩක් කිව්ව නෑ මේ කිව්වේ තද්දිත ප්‍රත්‍යය ටික. එතකොට ඒ තද්දිත ප්‍රත්‍යය වර්ග කරලා බෙදන්න පුළුවන් අපිට මෙන්න මේක තමයි මේකේ අදහස කියලා. මෙන්න මේක දැන් අපි මුලින් කතා කරපු දේවල් මතක ඇති. අපි නොඑක් තද්දිත ප්‍රත්‍යය කතා කරා එකම අර්ථයට අදාළව. දැන් ඒයින් කරන ලද්දේ කියලා ගත්තායින් පස්සේ අපි ඒ කියන්නේ
ඔයාලට මතක ඇති තද්දිත ප්‍රත්‍ය දෙක තුනක්ම ඒ නිර්මාණය කරන ලද්දේ එයම අරගයි මේකයි කියලා එකම අදහසෙන් කතා කරා. ඉතින් එන්න මේ විදිහට අර්ථමය වශයෙන් බෙදුවයින් පස්සේ මෙන්න මේ සැලැස්මට අනුව තමයි අපිට බෙදා දැක්වීමේ හැකියාව තියෙන. මේ දේ ඔයාලගේ අර අවබෝධය පිණිස මම හිතන්නේ මේ වගේ දෙයක් නම් විභාගයට හයි කියලා. මේ දේ ඔයාලගේ අවධානය පිණිස සහ ඔයාලට බෙදා ගන්න ලේසි වෙන්න, අධ්‍යයනය කරන්න ලේසි වෙන්න. ඊට පස්සේ බලමු අපි තද්දිත ප්‍රභේද පිළිබඳව. දැන් මුලින් කතා කරේ තද්දිත ප්‍රත්‍ය පිළිබඳව කුමාරතුංග මහතාගේ ඒ තිබිච්ච තද්දිත ප්‍රත්‍ය 23. ඒකට නූතන ඇඳුරන් 24යි කිව්වා. ඒ 24 නිර්මාණය වුණේ අර තද්දිත ප්‍රත්‍ය 23ටම තවත් මේ ප්‍රත්‍යක් එකතු වීමෙන්ය කියලා කිව්වා. ඊට පස්සේ අපි හඳුනාගත්තා මිශ්‍ර සිංහලයේ පවතිනා වූ ඒ තද්දිත ප්‍රත්‍යයන් පිළිබඳව. එතනින් පස්සේ අපි ඒ තද්දිත ප්‍රත්‍යයන් සිංහල ව්‍යවහාරයේ භාවිත කරන්නා වූ සියලුම තද්දිත ප්‍රත්‍යයන් අර්ථමය වශයෙන් බෙදා දැක්වුවා. දැන් අපි මේ කතා කරන්න හදන්නේ තද්දිත ප්‍රභේද පිළිබඳව. තද්දිත ප්‍රභේද පිළිබඳව. එතකොට දැන් අපි බලමු තද්දිත ප්‍රභේද කියන්නේ මොනවද සහ කොහොමද බෙදලා දක්වන්නේ කියලා. එතකොට පැරණි විවරණ ඇදුරන් පැරණි විවරණ ඇදුරන් තද්දිත ප්‍රත්‍ය දැක්වීමේදී මූලික වශයෙන් අවධානය යොමු කොට ඇත්තේ ඒ ප්‍රත්‍ය කවරනම් අර්ථයක යෙදී ඇද්දැයි විමසා බැලීමටය. ඔව් ඒක උඩ හරි අර පැරණි විවරණ ඇදුර තද්දිත ප්‍රත්‍ය ඉදිරිපත් කරද්දී එයාලා බොහෝ අවස්ථාවලදී අර බලලා තියෙන්නේ නිරීක්ෂණය කරලා තියෙන්නේ මේ තද්දිත ප්‍රත්‍ය මොන අර්ථයටද නියුක්ත වෙන්නේ මොන අර්ථයටද අදාළ වෙන්නේ කියන කාරණේ බලන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. එසේ නමුදු නූතන වාග් විද්‍යාඥයෙකු වන මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා තද්දිතයන්හි අර්ථ ප්‍රභේදය පමණක් නොව වෙනත් ප්‍රභේද විශේෂයන්ද දැක්වීමට උත්සාහ දරා තිබේ. අර්ථ භේදය විතරක්ම නෙවෙයි තවත් ප්‍රභේද තියෙනවයි කියලා නූතන වාග් විද්‍යාඥයෙක් වෙන ජේ.බී. දිසානායක මහතා මත පළ කරලා තියෙනවා. එතකොට ඔහු ස්වකීය, ඒ කියන්නේ ඔහු තමන්ගේ භාෂාවක රටා සමුදාය කියන කෘතියේදී තමයි එහෙම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔහු ස්වකීය භාෂාවක රටා සමුදාය නම් වූ කෘතියේදී තද්දිත පිළිබඳ කරන ලද අර්ථකථනයද ඒ පිළිබඳව දක්වන ලද ප්‍රත්‍යද පැරණන්ගේ ඉගැන්වීම් වලට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගනි. මෙන්න මේකෙන් ජේ.බී. දිසානායක මහතා තමන් විසින් නිර්මාණය කරන ලද භාෂාවක රටා සමුදාය කියන කෘතියේදී තද්දිත පිළිබඳව යම්කිසි තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ඉදිරිපත් කරන තොරතුරු සමහර අවස්ථාවලදී පැරණි විවරණ ඇදුරන් ඉදිරිපත් කරපු තොරතුරු වලට වඩා සමහර අවස්ථාවලදී වෙනස් ස්වභාවයක් වෙනස් ස්වරූපයක් ගන්නවා කියන කාරණය තමයි කියන්නේ. ජේ.බී. එහෙම නැත්නම් ජේ.බී. දිසානායක මහතා තද්දිත වශයෙන් දක්වන්නේ නාම ප්‍රකෘතිය හා නාම ප්‍රත්‍ය අතර යෙදෙන ප්‍රත්‍ය විශේෂයකි. එතකොට දිසානායක මහතා තද්දිත කියලා කියන්නේ නාම ප්‍රකෘතිය සහ නාම ප්‍රත්‍ය අතර යෙදෙනා වූ ඒ ප්‍රත්‍ය විශේෂයක්. එතකොට මේ ගණයට පැරණියන් උගන්වන ප්‍රත්‍යයන් මෙන්ම අලුත් ප්‍රත්‍යයන්ද ඇතුළත් කොට තිබේ. දැන් මෙහෙම මතවාදයක් ඉදිරිපත් කරනකොට දිසානායක මහතා පැරණි අය ඉදිරිපත් කරපු මතවාදයන්ුත් ඉදිරිපත් කරනවා සහ ඊට එහා ගිහිල්ලා තවත් අලුත්ම ප්‍රත්‍යයන් කිහිපයකුත් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. පැරණියන් තද්දිත ප්‍රත්‍ය දෙකක් වශයෙන් දක්වන වත් මත් ප්‍රත්‍ය දෙක දිසානායක මහතා විශේෂණ ප්‍රත්‍ය දෙකක් වශයෙන් දක්වයි. දැන් අපි වත් මත් කියන ප්‍රත්‍ය දෙකක් විදිහට තමයි කතා කරේ. එතකොට දිසානායක මහතා කියන විදිහට මෙන්න මේ ප්‍රත්‍ය දෙක විශේෂණ ප්‍රත්‍ය දෙකක්. විශේෂණ ප්‍රත්‍ය දෙකක්. එතකොට සාරවත් පොළව, වේගවත් කතාව වගේ තැන්වල වැනි තැන්වල විශේෂණ පද ලෙස භාවිත කිරීම තමයි මෙන්න මේ දිසානායක මහතාගේ මෙන්න මේ මතවාදයට හේතුව විදිහට දිසානායක මහතා ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ අනෙකුත් තද්දිතමෙන් නාම විභක්ති ප්‍රත්‍ය ගන්නවා. අනෙකුත් තද්දිතමෙන් නාම විභක්ති ප්‍රත්‍ය ගන්නවා. සාරවතා, සාරවන්තු, වේගවතා නේ. ඒ කියන්නේ අර විභක්ති වර්ණගෙන ආකාරය. එතකොට වේගවන්තු හැටියට ව්‍යවහාරයේ නොයදීම මීට හේතුවක් වශයෙන් ඔහු පෙන්වා දෙනු ලබයි. ඒ වගේම තමයි එසේ වුවද, ඒ කියන්නේ එහෙම වුණත් ගුණවත්, හිතවත්, ධනවත් වගේ ඒ පද ගුණවත් මිනිස්සු, හිතවත් දායකයෝ, ධනවත් ව්‍යාපාරිකයෝ ආදී ආකාරයෙන් තද්දිත නාමපද හැටියටද භාවිතා කරනවා කියලා කියනවා. එතකොට දිසානායක මහතා වත් මත් අර මම මුලින් කිව්ව වත් මත් කියන ප්‍රත්‍ය දෙක දිසානායක මහතා වත් මත් ප්‍රත්‍ය තද්දිත ප්‍රත්‍ය වශයෙන් ගන්නේ නාම විභක්ති ප්‍රත්‍ය ගන්නා අවස්ථාවලදී පමණයි. දිසානායක මහතා දැන් අර කට්ටිය දෙකක් විදිහට හඳුන්වපු වත් මත් කියන මෙන්න මේ ප්‍රත්‍ය දෙක තද්දිත ප්‍රත්‍ය විදිහට යොදා ගන්න ලබන්නේ නාම විභක්ති ප්‍රත්‍ය ගන්න අවස්ථාවලදී පමණයි.
මෙසේම පැරණියන් දක්වන වත්මත්මය නික ඊය යන තද්දිත ප්‍රත්‍යයන්ද මහාචාර්යවරයා කවුද මහාචාර්ය දිසානායක විශේෂණ ප්‍රත්‍ය වශයෙන් සලකලා තියෙනවා. එතකොට ඔහුගේ ප්‍රත්‍ය අතර පැරණියන් උගන්වා නැති ප්‍රත්‍යයන් රාශියක් දැක්ගත හැකියි. දැන් මේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ ප්‍රත්‍යයන් දිහා බලද්දී මෙයාගේ ප්‍රත්‍යයන් වල තියෙන විශේෂත්වය තමයි පැරණි විවරණ ඇදුරන් ඉදිරිපත් කරලා තියෙන මතවාදයන්, ඒ කියන්නේ ප්‍රත්‍යයන් විතරක්ම නෙවෙයි. එතනින් එහාට එයා ඉදිරිපත් කළ ප්‍රත්‍යයන් උත් තියෙනවා. දැන් ගත්තම මෙතන මේ දෙනවා ඤ කියලා ප්‍රත්‍යක් තියෙනවා. දැන් එයා නිසුන් ඉදිරිපත් කරනවා නීතිඥ, සංගීතඥ, එතකොට වාදී කියන ප්‍රත්‍ය, ධනවාදී, මතවාදී, එතකොට වෙනි කියන ප්‍රත්‍ය, දෙවෙනි, නවවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි ඕන එකක්. එතකොට කාමී කියන ප්‍රත්‍ය, සාමකාමී, පුණ්‍යකාමී, ශීලී කියද්දී ලජ්ජාශීලී, ත්‍යාගශීලී. එතකොට ඊළඟට අපිට හම්බ වෙනවා නූ කියන ප්‍රත්‍යක්. එතකොට ආසියානු, අප්‍රිකානු ඔන්න ඔය වගේ. ඊට පස්සේ දාරී කියන ප්‍රත්‍යක් හම්බ වෙනවා. එතකොට මේ දාරී කියන ප්‍රත්‍ය නිලධාරී, වේශධාරී ඔන්න ඔය ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ පති කියන ප්‍රත්‍ය, පති, ධනපති, නරපති, එතකොට කාර ප්‍රත්‍ය, වැඩකාර, දලකාර, තව මොනවා හරි කාර තියෙනවා නම් ඒ කාර. එතකොට කම් කියන ප්‍රත්‍ය, මිනිස්කම්, කොළුකම් වගේ හඳුනා ගන්න පුළුවන්. දැන් මේ කිව්වේ අර ජේ.බී. දිසානායක මහතා ඉදිරිපත් කරපු පැරණි විවරණ ඇදුරන්ට අමතරව ඉදිරිපත් කරපු ඒ ප්‍රත්‍යයන් පිළිබඳව. තද්ද ප්‍රත්‍යයන් පිළිබඳව. එතකොට අපි මෙතනදී කීයක් කතා කරාද? 1 2 3 4 5 6 7 8 9 10. මෙන්න මේ 10 තමයි ඉදිරිපත් කරේ. එතකොට පුරුෂලිංග නාම ස්ත්‍රීලිංග නාම බවට පත් කර ගැනීමේදී උපයෝගී කරගනු ලබන ප්‍රත්‍යද ආචාර්ය දිසානායක මහතා පෙන්වා දෙන්නේ තද්දිත ප්‍රත්‍ය විදිහට. එතකොට පුරුෂලිංග නාම ස්ත්‍රීලිංග නාම බවට පරිවර්තනය කර ගැනීම සඳහා අපි භාවිත කරනු ලබන ඒ ප්‍රත්‍ය දිසානායක මහතා පෙන්වලා දෙන්නේ තද්දිත ප්‍රත්‍ය කියලා. තද්දිත ප්‍රත්‍ය ලෙසින් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ අනුව ඊ එහෙම නැත්නම් ඊ ඉකා නි කියන මෙන්න මේ කියන තද්දිත මේ කියන මේ ප්‍රත්‍ය තද්දිත ගණයට තමයි ජී.බී. දිසානායක මහතා ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මහාචාර්ය දිසානායක මහතා තද්දිත ප්‍රභේද දෙකක් ඉදිරිපත් කරයි. දැන් ඔන්න මහාචාර්ය දිසානායක මහතා තද්දිතේ කියන එක ආයේ කොටස් දෙකකට කඩනවා. එතකොට එයා ඉදිරිපත් කරන පළවෙනි ප්‍රභේදය තමයි ප්‍රත්‍ය නියම තද්දිතය. ප්‍රත්‍ය නියම තද්දිතය. දෙවෙනි එක තමයි ප්‍රත්‍ය අනියම තද්දිතය. මේ ඇවිල්ලා දිසානායක මහතාගේ තද්දිත ප්‍රභේද කරණය. එතකොට අද අපි බලමු මොකද්ද මේ ප්‍රත්‍ය නියම තද්දිතය කියන්නේ කියලා. ප්‍රත්‍ය නියම තද්දිතය හැටියට ගැනෙන්නේ නාම ප්‍රත්‍යක් සමග අනිවාර්යයෙන්ම සංයෝග විය යුතු තද්දිත විශේෂයයි. නාම ප්‍රත්‍යක් එක්ක එකතු වෙන්න අනිවාර්යයෙන්ම එකතු විය යුතු තද්දිත තමයි මෙන්න මේ කියන විදිහට ප්‍රත්‍ය නියමය මේ තද්දිතය කියලා දිසානායක මහතා ඉදිරිපත් කරන්නේ. මෙහි ප්‍රභේද දෙකක් දැක්ගත හැකියි. දැන් මේ මෙහි ප්‍රභේද දෙකක් කියලා මෙතනදී මේ කියන්නේ ප්‍රත්‍ය නියම තද්දිතය ආයත් කොටස් දෙකකට බෙදනවා කියන කාරණය. ප්‍රත්‍ය නියම තද්දිතය ආයත් කොටස් දෙකකට බෙදනවා දිසානායක මහතා. එක තමයි ස්ත්‍රී වාචක තද්දිතය, දෙක තමයි භාව වාචක තද්දිතය. එතකොට ස්ත්‍රී වාචක තද්දිතය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ස්ත්‍රී වාචක තද්දිතය කියලා කියන්නේ පිරිමි සතුන් අඟවන ඇතැම් නාම ප්‍රකෘති ස්ත්‍රී වාචී නාම ප්‍රකෘති සාදා ගැනීමේදී උපයෝගී කරගනු ලබන ප්‍රත්‍යයේදී මෙන් සෑදෙන්නේ ස්ත්‍රී වාචක තද්දිතයි. ඊ කියන ප්‍රත්‍යය ගත්තයින් පස්සේ ඉබ් කොහොමද කියන්නේ? ඉබ් කියලා නෑනේ. ඉබ් කොහොමද ඩිස්ප්ලේ එක දිහා බලා ගන්න. ඉබ් ධන ඊ සමානයි ඉබ්බි, ඉබ්බිය, ඉබ්බියක් ඔන්න ඔය වගේ වර්ණගාගත හැකි. ඊට පස්සේ හුරතල් ධන ඊ හුරතලී, හුරතලිය, හුරතලියක් ඔන්න ඔය ආකාරයට. කුමර ධන ඊ කුමර කියලා කියන්නේ පුරුෂලිංගනේ. ඒතකොට දැන් ඒක ඊ කියන ප්‍රත්‍ය තමයි මේ ස්ත්‍රීලිංග බවට පරිවර්තනය කරගත හැකියි අපිට. කුමරී, කුමරිය, කුමරියක්. ඒතකොට ආ කියන ප්‍රත්‍ය කිහිපයක් අපි කිව්වනේ. ඒතකොට ඊ ආ ඉන්නි ඔන්න ඔය වගේ. ඒතකොට දැන් ආ කියන ප්‍රත්‍ය ගත්තායින් පස්සේ කෙල් ධන කෙල්ල, කෙල්ලක්, මහල් ධන මැහැල්ල, මැහැල්ලක් ඔන්න ඔය වගේ. එතකොට ඉන්නි ගත්තයින් පස්සේ ඇත් ධන ඉන්නි, ඇතින්නි, ඇතින්නිය, ඇතින්නියක් ඔන්න ඔය ආකාරයෙන්. සප් ධන ඉන්නි, සැපින්නි, සැපින්නිය, සැපින්නියක් ඔන්න ඔහම අපිට වර්ණගා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඉකා කියන තද්දිත ප්‍රත්‍යය. එතකොට
සේවදන ඉකා සේවිකා සේවිකාව සේවිකාවක් ඔය කියන හැම එකෙම ඉකා කියන ප්‍රත්‍යය තමයි තියෙන්නේ. එතකොට කුමාර දන ඉකා කුමාරිකා කුමාරිකාව කුමාරිකාවක් ඊට පස්සේ නී කියන ප්‍රත්‍යය මන්ත්‍රී දන නී මන්ත්‍රිනී මන්ත්‍රිනිය මන්ත්‍රණියක්. එතකොට මේ නී කියන ප්‍රත්‍යයත් ඉස්ත්‍රිලිංග නිර්මාණය කර ගැනීමට භාවිත කරන එකක්. එතකොට වත් පින් දන වත් දන ඊ වත් කියලා ගත්තයින් පස්සේ වත් කියලා එකෙන්ම දාන්නේ පින් දන වත් දන ඊ පින් එකතු කරනවා වත් එකතු කරනවා ඊ පින්වති පින්වතිය පින්වතියක් මේ අන්තිම එක පෙම්වතියක් කියලා තියෙන්නේ. ඒකට ඒක පෙම්වතියක් උනත් ගැටලුවකුත් නැහැ. කොහොම හරි කමන්නේ පින්වතියක් කියලා කරගන්න. පෙම්වතියක් නෙවෙයි පින් ධනවත් ධන ඊනම් පින්වතියක් වෙන්න ඕන පෙම්වතියක් වෙන්න බෑ. හරි. එතකොට කාර එතකොට වැඩ ධන කාර ධන ඊ වැඩකාරී වැඩ ධන කාර වැඩකාරණී ඊ කියලා එකතු වෙනාන් පස්සේ වැඩකාරී ඊට පස්සේ වැඩකාරිය වැඩකාරියක් ඊට පස්සේ පති සභා ධන පති ධනනී සභාපතිනී සභාපතිනිය සභාපතිනියක් ඔන්න ඔය ආකාරයෙන් ස්ත්‍රී ලිංග නාම පද නිර්මාණය කරගත හැකි. ඊට පස්සේ දැන් මේ කතා කරේ ස්ත්‍රී වාචක තද්දිතයනේ. දැන් ඊළඟ කොටස තමයි භාව වාචක තද්දිත. භාව වාචක තද්දිතය ප්‍රාණවාචී හා අප්‍රාණවාචී ශබ්ද ප්‍රകൃතියක් සමග කම් ප්‍රත්‍යය සංයෝග වී එකතු වී සෑදෙන්නේ භාව වාචක තද්දිත ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට කම් කියලා ගත්තයින් පස්සේ කම් කියන ප්‍රත්‍යය ගත්තයින් පස්සේ මිනිස් ධන කම් මිනිස්කම් ඊට පස්සේ මිනිස්කම මිනිස්කමක් ඔය ආකාරයෙන්. එතකොට ධනවත්කම් එතකොට ධනවත්කම ධනවත්කමක් රූ ධනමත් රූ ධනමත් ධනකම් රූමත්කම් රූමත්කම රූමත්කමක් දිසා ධනපති ධනකම් දිසාපතිකම් දිසාපතිකම. එතකොට වාසනා වන්ත ධනකම් වාසනාවන්තකම් වාසනාවන්තකම වාසනාවන්තකමක් ඔන්න ඔය ආකාරයෙන් අපිට කම් කියන ප්‍රත්‍ය ප්‍රාණවාචී හා අප්‍රාණවාචී ශබ්ද ප්‍රകൃතියක් සමග කම් ප්‍රත්‍ය සංයෝග වී සෑදෙන්නේ භාවවාචක තද්දිත කියලා හඳුනා ගැනීමේ හැකියාව තුන මේ මම මුලින් කියපු මිනිස්කම් ධනවත්කම් රූමත්කම් සභාපතිකම් වාසනාවන්තකම් කියලා කියන්නේ මෙන්න මේ කියන භාවවාචක තද්දිතයන්ට නිදසුන් පද තමයි. ඊට පස්සේ ඔන්න අපි දෙවෙනි කොටස ආයි දැන් යා ප්‍රධාන කොටස් දෙක කර බෙදුවා ප්‍රත්‍ය නියම තද්දිතය සහ ප්‍රත්‍ය අනියම තද්දිතය කියලා. ප්‍රත්‍ය නියම තද්දිතය තමයි මම මේ මුලින් කතා කරලා දැන් ටික කර කලින් දැන් මේ කතා කරන්නේ ප්‍රත්‍ය අනියම තද්දිතය. ප්‍රත්‍ය අනියම තද්දිතය ප්‍රභේද ගැන කතා කරලා දැන් අපි තද්දිත ප්‍රභේද ගැන කතා කරන්නේ. එතනදී දිසානායක මහතා තද්දිතය ප්‍රභේදගත කරනවා තද්දිත නියම ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය නියම තද්දිතය කියලා. ඒ වගේම තමයි දෙවෙනි කොටස ප්‍රත්‍ය අනියම තද්දිතය කියලා. මේ කතා කරන්නේ ප්‍රත්‍ය අනියම තද්දිතය පිළිබඳව තද්දිතය පිළිබඳව. එතකොට ප්‍රත්‍ය නියම තද්දිතය සමග නාම පදයක් අනිවාර්යයෙන්ම යෙදිය යුතුය. අපි මුලින් කතා කරා ප්‍රත්‍ය නියම තද්දිතය පිළිබඳව කතා කරද්දී අපි කිව්වා ප්‍රත්‍ය නියම තද්දිතය නිර්මාණය කරද්දී අනිවාර්යයෙන්ම නාම පදයක්. ඒ කියන්නේ ප්‍රත්‍ය නියම තද්දිතයේ එක්ක අනිවාර්යයෙන්ම නාම පදයක් යෙදිය යුතුමයි කියලා. එතකොට ප්‍රත්‍ය අනියම තද්දිතය සමග නාම පදයක් යෙදීම අවශ්‍යම වෙන්නේ නැහැ. ප්‍රත්‍ය නියම නාම පදයේදී වගේ ප්‍රත්‍ය අනියම තද්දිතයේදී ප්‍රත්‍ය අනියම තද්දිතය සමග නාම පදයක් අනිවාර්යයෙන්ම යොදන්නම ඕනේ කියලා කාරණයක් නැහැ. නාම ප්‍රත්‍ය සහිතවද නාම ප්‍රත්‍ය රහිතවද ප්‍රත්‍ය අනියම තද්දිතේ ව්‍යවහාරයේ පවතී. ඒ කියන්නේ ප්‍රත්‍යක් සහිතව නාම ප්‍රත්‍යක් සහිතව තියෙනවා හරි නොතිබෙනවා හරි කොහොම හරි ප්‍රත්‍ය අනියම තද්දිතේ ව්‍යවහාරයේ පවතිනවා. නාම ප්‍රත්‍ය රහිතව ධනවත් මිනිස්සු ධනවත් රටවල් ධනවත් කාන්තාව වශයෙන් යෙදෙන ධනවත් යන තද්දිත ප්‍රත්‍ය සහිතව ධනවතා ධනවතාක නිර්මාණය වෙන්නේ ධනවත් ධන ධනවත. එතකොට ධනවත්තු ධනවත් ධන ඌ ධනවත්තු ධනවතෙක් ධනවත් ධන එක් ධනවත යනාදී වශයෙන් භාවිත වේ. මෙසේ ප්‍රත්‍යක් සහිතවද ප්‍රත්‍යක් රහිතවද යෙදිය හැකිවීම ප්‍රත්‍ය අනියම තද්දිතේ විශේෂත්වයක. එහෙනම් පැහැදිලි තද්දිත නියම තද්දිත ප්‍රත්‍ය නියම තද්දිතේදී අනිවාර්යයෙන්ම ප්‍රත්‍යක් සහිත විය යුතුමයි. හැබැයි මෙතනදී ප්‍රත්‍ය අනියම තද්දිතයේදී
ප්‍රත්‍යක් සහිතව හරි රහිතව හරි ඕනම ආකාරයකට මේ ආකාර දෙකටම යෙදීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙසේ ප්‍රත්‍යක් සහිතවද ප්‍රත්‍යක් රහිතවද යෙදිය හැකිවීම ප්‍රත්‍ය අනියම තද්දිතේ විශේෂත්වයක්. ඒක තමයි හඳුනාගත හැකි ලක්ෂණය. දිසානායක මහතා මෙබඳු ප්‍රත්‍ය 15ක් ගෙන හැර දක්වයි. දිසානායක මහතා ප්‍රත්‍ය අනියම තද්දිතයට අදාළව ප්‍රත්‍ය 15ක් ඉදිරිපත් කරලා තියෙනවා. බලමු මේ ප්‍රත්‍ය 15 මොනවද කියලා. එක තමයි ප්‍රත්‍ය ජාතික පොළ ජාතිකයෙක් වගේ. එතකොට ඤ ප්‍රත්‍ය නීතිඥ කාර්යාලය නීතිඥයෙක්. එතකොට නු ප්‍රත්‍ය මේ අප්‍රිකානු ජනපදයේ අප්‍රිකානුවෙක්. එතකොට වත් ධනවත් පවුල් ධනවතෙක්. එතකොට මත් රූමත් තරුණයක් රූමතියක්. එතකොට වාදී සමාජවාදී රටවල් සමාජවාදියෙක්. ධාරී නිලධාරී මණ්ඩලය නිලධාරියෙක්. ඊට පස්සේ 8 වෙනි ප්‍රත්‍ය තමයි වෙනි 7 වෙනි දවස 7 වෙනියෙක්. ඊට පස්සේ 9 වෙනි ප්‍රත්‍ය තමයි ප්‍රති ප්‍රත්‍ය ධනපති පන්තිය ධනපතියෙක්. එතකොට කාමී කලාකාමී ජනයා කලාකාමියෙක්. කාර වැඩකාර ළමයා වැඩකාරයෙක්. ශීලී ලජ්ජාශීලී මිනිහෙක් ලජ්ජාශීලියෙක්. ඉක සමාජික රටවල් සමාජිකයෙක්. වන්ත ඥානවන්ත ක්‍රියාවක් ඥානවන්තයෙක්. තුබ ශිෂ්‍යත්ව විභාගය ශිෂ්‍යත්වයක්. ඔන්න ඔය විදිහට තමයි අපිට ප්‍රත්‍ය අනියම තද්දිතයට අදාළව දිසානායක මහතා ප්‍රත්‍ය 15ක් ඉදිරිපත් කරලා තියෙන සහ සනිදර්ශනාත්මකව එතකොට එහෙනම් පැහැදිලි අපි මෙන්න මේ කියන තද්දිත ප්‍රභේද පිළිබඳව කතා කරද්දී අපි කතා කරන්නේ දිසානායක මහතා විසින් ඉදිරිපත් කරපු තද්දිත ප්‍රභේදයන් කිහිපය තමයි. එතනදී මුලින්ම වර්ග කරන්නේ එහෙනම් අපි ආය බලමු මුලින්ම වර්ගය කරන්නේ ඒ කියන්නේ ප්‍රභේදගත කරන්නේ තද්දිතේ කොටස් දෙකයි කියලා ප්‍රභේද දෙකක් ඉදිරිපත් කරනවා. එක තමයි ප්‍රත්‍ය නියම තද්දිතය, දෙක තමයි ප්‍රත්‍ය අනියම තද්දිතය. ඊට පස්සේ මෙයා ප්‍රත්‍ය නියම තද්දිතයට අදාළව ආයෙත් කොටස් දෙකකට කඩනවා මෙන්න මේ ප්‍රත්‍ය නියම තද්දිතය. එතකොට එතනදී එක තමයි ස්ත්‍රී වාචක තද්දිතය, දෙක තමයි භාව වාචක තද්දිතය. ඔන්න ඔය ටික ඊට පස්සේ අන්න ඔය ටික ඇතුළත් වෙලා ප්‍රත්‍ය නියම තද්දිතය සාකච්ඡා කළ හැකි. ඊට පස්සේ අපිට ප්‍රත්‍ය අනියම තද්දිතය සාකච්ඡා කළ හැකි. අර මම අර කියපු වලට ප්‍රත්‍ය 15ත් එක්ක. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපිට තද්දිත ප්‍රභේද පිළිබඳව හඳුනා ගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රත්‍ය චුට්ට අපි කටපාඩම් කරගත්තා නම් ගැටලුවක් නෑ. ප්‍රත්‍ය ටික කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම අවධානය දෙන්න ඕන මෙන්න මේ ප්‍රත්‍ය ටිකට. මෙතෙන්ද මතක තියාගන්න ඕනේ කුමාරතුංග මහතා තමයි තද්දිත ප්‍රත්‍ය 23ක් ඉදිරිපත් කරන්නේ. හැබැයි සමහර අවස්ථාවලදී 24ක් කියලා කියනවා. එතනදී තව එකයි ඇතුළත් වෙන්නේ. ඒ තමයි අලු කියන ප්‍රත්‍ය. ඒකත් ඇතුළත් වෙන්නේ මෙන්න මේ කියන 23ටම තමයි. දැන් අපි දැන් කුමාරතුංග මහතා දැන් අපි ඇහුවා කියමුකෝ තද්දිත ප්‍රත්‍යයන් පිළිබඳව. එතකොට අපි ලියනවා නම් කුමාරතුංග මහතා ගැන ලියද්දී අපි කුමාරතුංග මහතාගේ තද්දිත ප්‍රත්‍යයන් ගැන ලියද්දී 23යි. යාය ගන්න 23යි. ඒ 23 ලියලා අපි පොඩි පොයින්ට් එකක් අරගෙන අපි ලියුව හැකි නූතන ඇදුරන් සහ ඒ කියන්නේ වර්තමානයේදී ප්‍රත්‍ය 24යි කියලා ඇතමෙක් මත පළ කරනවා අය. ඒ 24 වෙනි කියන්නේ අන්තිම ඒ කියන්නේ 24 වෙනි ප්‍රත්‍යය තමයි අලු කියන ප්‍රත්‍යය. එතකොට ඒ අලු කියන ප්‍රත්‍යය සහ කුමාරතුංග මහතාගේ ප්‍රත්‍යය 23 එකතු වෙලා තමයි මේ ප්‍රත්‍ය 24 නිර්මාණය වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඔය මෙන්න මේ ටික තමයි සිංහලයේ තද්දිත ප්‍රත්‍ය. සිංහලයේ තද්දිත ප්‍රත්‍ය. ඊට පස්සේ මෙන්න මෙතනදී අපි කතා කරේ මිශ්‍ර සිංහලයේ තද්දිත ප්‍රත්‍ය පිළිබඳව. මිශ්‍ර සිංහලයේ මේ කතා කරේ මිශ්‍ර සිංහලයේ තද්දිත ප්‍රත්‍ය. ඉතින් සංස්කෘත භාෂාව වගේ අපිට ආපු අනේ කියන අපි ව්‍යවහාරයේ භාවිත කරන ඒ තද්දිත ප්‍රත්‍ය පිළිබඳව. ඉතින් ඊට පස්සේ අපි කතා කරේ මේ සිංහල භාෂා ව්‍යවහාරයේ පවතිනා වූ ඒ සියලුම තද්දිත ප්‍රත්‍යයන් අර්ථ වශයෙන් මේ ටික මේ එකේ ඉඳලා මෙන්න මේ 20 දක්වා අපි වර්ග කිරීමක් තමයි වර්ග කරේ. මෙන්න මේ අර්ථයට අදාළව තමයි මේ ප්‍රත්‍ය කියවෙන්නේ කියන අදහස. ඒක ඔයාලට පැටලිලි සහගත නම් මෙන්න මෙතන මෙන්න මේ මුවා කියන ප්‍රත්‍ය බලන්නකෝ. දැන් මේ මුවා කියන ප්‍රත්‍ය එයින් කරන ලද්දේය. එයින් කරන ලද්දේ අර්ථය ගත්තම එයින් කරන ලද්දේනේ. ඒකෝට මෙන්න මේ එයින් කරන ලද්දේ කියන එක මුවා කියන ප්‍රත්‍යයට විතරක්ම නෙවෙයි අදාළ වෙන්නේ.
මය කියන ප්‍රත්‍ය අර්ථයත් එයින් කරන ලද්දේ කියන අර්ථයම තමයි. ඒකෝට දැන් අපි මේක ප්‍රභේදගත කරද්දී එයින් කරන ලද්දේ කියන අර්ථයට අදාළව අපිට මෙන්න මේ කියන මුවා කියන ප්‍රත්‍ය ගන්නත් පුළුවන්, මය කියන ප්‍රත්‍ය ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් මෙන්න මෙතනදී මම මේ අපේ අවධානය අය කියන අධ්‍යයන පහසුව සඳහා කොටස් කරලා බෙදලා දැක්වීමක් තමයි සිද්ධ කරේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අදට නියමිතව මම කතා කරන්න සූදානම් වුණේ. එතකොට අපි අද හඳුනාගත්තේ ප්‍රත්‍යාර්ථ ශබ්ද පිළිබඳව. ඒතකොට සංසකරාව තුළ පසරුත් සඳ කියලා මේක නම් කරලා තිබ්බා. එතනදී අපිට ප්‍රත්‍යාර්ථ ශබ්ද හඳුනාගත හැකි කොටස් දෙකකින් යුක්තයි කියලා. එක තමයි තද්දිත, දෙක තමයි කෘදාන්ත. දැන් අපි කතා කරේ තද්දිතය පිළිබඳව. අපි කෘදාන්ත පිළිබඳව කතා කළ යුතුයි පසුව. එතකොට තද්දිත ගත්තයින් පස්සේ තද්දිතයේදී අපි කිව්වා සංසංග්‍රහය ප්‍රත්‍ය 8ක් තියෙනවායි කියලා සඳහන් වෙනවා කියලා. ඒ වගේම තමයි කුමාරතුංග මහතා 23ක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට නූතනයේ ඇතැම් අවස්ථාවල 24යි කියලා කියනවා. ඊට පස්සේ මිශ්‍ර සිංහලයේ 15ක් ප්‍රත්‍ය තියෙනවා. ඊට පස්සේ අන්න ඔය විදිහට අපි කතා කරා තද්දිත පිළිබඳ සමස්තය පිළිබඳවම ආවරණය වෙන විදිහට. ගැටලුවක් නැති ඇති කියලා මම හිතනවා. අද නම් ලොකු කාල සීමාවකුත් ගිහිල්ලත් නැහැ කොහොම හරි.